හොඳයි හැමදෙනාම සාදුනාදයන් පවත්වමු. හොඳයි හැමදෙනාම පුළුවන් ආකාරයට tempත් වෙන්න. හොඳයි හැමදෙනාම සාදුනාදයන් පවත්වමු. පුළුවන් ආකාරයට tempත් වෙන්න. හොඳයි හැමදෙනාම සාදුනාදයන් පවත්වමු. හොඳයි පින්වතුනි අද 2026 වර්ෂයේ තුල පළවෙනි පුර පසළොස්වක පොහොය දවස දුරුතු පුර පසළොස්වක පොහොය දවස උදෑසන සිට මේ දක්වා විහාරස්ථානයේ දාන සීල භාවනා කියන තුන් පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරමින් කාලය ගත කරන මේ අවස්ථාවේ මේ සඳේ කාලය තුල පවත්වන්නට යෙදෙන සුමధుර ධර්මදේශනාමය පින්කම ආරම්භ කරන්නටයි මේ අවස්ථාව තුල බලාපොරොත්තු වෙන්නේ. ඒ සුමధుර ධර්මදේශනාව සඳහා ගෞරවයෙන් යුක්තව මේ පින්බිමට වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුලින්ම පිළිඅර ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ සුමధుර ධර්මදේශනාව සඳහා ගෞරවයෙන් යුක්තව වැඩම කරන්නට යෙදුනේ මාවෙල ශ්‍රී ජනනන්දනාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික අවසරයි හංගල්ලේ මේධංකර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා ගෞරවයෙන් යුක්ත වැඩම කරන්නට යෙදුණා. විහාරස්ථානයේ මහා සංඝරත්නය වෙනුවෙනොත් දායක පින්වත් හැම දෙනා වෙනුවෙන් බොහෝම ගෞරවයෙන් යුක්තව ස්වාමීන් වහන්සේ පිළිගන්නා අතර උන්වහන්සේ පිළිගැනීමක් ඇටියට හැම දෙනාම සාදුනාදයක් පවත්වමු. මෙම ධර්මදේශනාමේ පින්කමෙහි බැතිබර දායකත්වයේ අරගෙන කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට යෙදෙන්නේ පී.ඒ. සුනිලා කාන්ති පෙරේරා මහත්මියගේ ජන්මදිනය ජනවාරි 14 වන දිනට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන එතුමියට තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඒ පියතුමා AAD අධිකාරී පියතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පින්වත් දුවදරු පිරිස විසින් අද මේ ධර්මදේශනාමය පින්කමේ බැතිබර දායකත්වයේ අරගෙන කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට යෙදෙනවා. ලොකු පුතා ජානක අධිකාරී ලේලිය නෙළුකා ශාමලී මහත්මියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මිනිබිරිය නිසි ඔමායා අධිකාරී පොඩි පුතා දනුක අධිකාරී ඊශ්‍රායල් රටේ විදේශගත වෙලා ඉඳලා එතුමා මේ සඳහා බැතිබර දායකත්වය දක්වමින් කටයුතු කරනවා. එතුමාටත් ආශිර්වාද කරනවා. ලොකුදුව ඉසංකා අධිකාරී ලොකු බෑනා රවි ලක්ෂාන් මිනිබිරිය ඔනාරා ඉහන්සි මුනුබුරා ඔනෙත් යොහන්ස චෝටිදුව ඉමේෂා අධිකාරී බෑනා මිහිඳුම් ගුණසේකර කියන මේ පවුලේ දුවදරුවන් ලේලිවරු බෑනාවරු ප්‍රදාන කොට පවුලේ පින්වත් හැම දෙනා විසින්ම ආදරණීය මෞතුමියගේ ජන්මදිනය නිමිති කරගෙන ඒ වාගේම පියතුමාට ආශිර්වාද කරමින් මේ උතුම් සුමధుර ධර්මදේශනාව පවත්වන්නට යෙදෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කළ යුතුයි අපේ AAD අධිකාරී අපේ මහත්මයා අපේ විහාරස්ථානයේ මේ අපේ ඉදිරිපිට තිබෙන අපේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරන අවස්ථාවේ මීට අවුරුදු 13කට පමණ උඩදී ඊටාම කැපකිරීමෙන් එහි මූලිකත්වයේ අරගෙන කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණු චෛත්‍ය රාජානන් වහන්සේ නමක් නොමැති අවස්ථාව තුලදී එහි මූලිකත්වයේ අරගෙන මේ විහාරස්ථානයේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකිරීම සඳහා මූලිකත්වයේ අරගෙන කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණු මහත්මියෙක් අපේ දායක මහත්මියෙක්. ඉතින් එතුමා තරමක අසනීප තත්වයෙන් පසු වෙනවා. ඉතින් එතුමාටත් ආශිර්වාද කරමින් අද මේ උතුම් වූ පූජාවේ
ධර්මදේශනාමේ පින්කමේ බැතිබර දායකත්වයේ අරගෙන කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ වගේම විහාරස්ථානයේ අද මේ උතුම් ධර්මදේශනාව වෙනුවෙන්ම විහාරස්ථානයේ අඩුපාඩුවක් පැවති මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඒ පින්වත් දුවදරුවන් විසින් විහාරස්ථානයට පූජා කිරීම, ඒ පින්වත් දුවදරුවන් විසින් ඒ විදේශගත වෙලා ඉන්න පුතා ඇතුළු ඒ සෑම සියලු දෙනාගේම බැතිබර දායකත්වයෙන් ඒ සියලුම පූජාවන් අද විහාරස්ථානයේ වෙනුවෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් හැම දිනාටම ආශිර්වාදයන් කරමින් මේ සුමధుර ධර්මදේශනාව ආරම්භ කරන හැටියට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටනවා. හැම දිනාම සාදු නාදයක් පවත්වමු. හොඳයි පින්නතුන් සාදු කියමු. ඒ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත මහා ගුණ කඳට උතුම් වූ සී සද්ධර්ම රත්නයේ අනන්ත මහා ගුණ කඳට උතුම් අෂ්ටාර පුද්ගල මහා සංඝ රත්නයේ අනන්ත මහා ගුණ කඳට මාගේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ අසම සම වූ මහා නමස්කාරය වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අපි හැමෝම නමස්කාරය කියමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. විහාරේ විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර නායක හිමිපාණන් වහන්සේ ප්‍රදාන මේ පින්බිමේ වැඩ වාසය කරන සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. 2026 වර්ෂයේ පළවෙනි පෝය දවස ඉදුරුදු පෝය දවසේ පුරසපසලක්ෂක පෝය දවසේ උතුම් වූ සීල සමාදානයටපත් සහ නොපත් පින්නත් සියලු දෙනාම මේ සන්ධ්‍යා භාගයේ සිද්ධ කරන ධර්මදේශනා මාලාවේ සන්ධ්‍යාවේ සිද්ධ කරන ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පී.ඒ. සුනිලාකාන්ති පෙරේරා මහත්මියගේ ජනවාරි 14 වෙනිදා දින උපන්දිනය නිමිති කරගෙන ඒ.ඒ.ඩී. අධිකාරී මහත්මයාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ඒ දුවදරුවන් ලේලියුරු බෑනෝරු මුණුබුරු මිනිබිරිය ආදී පිරිස එකතු වෙලා සිද්ධ කරන ධර්මදේශනාවයි මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ. එහෙනම් දැන් අපි හැමෝම හොඳයි. එහෙනම් සාදු කියමු. දැන් එහෙනම් හැමෝම ලෑස්ති වෙන්නේ බණක් අහන්න නේද? පිඟුදිනි මම කොහේ ගියත් පොඩි ප්‍රශ්නයක් අහනවා මුලින්ම. ඒක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි ලේසි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕනි හැමෝම. මේ පිඟුතුන් මීට කලින් බණ අහලා තියනවද? එන්න මොඩ ප්‍රශ්නයක් ඇහුවේ නේද? අහලා තියනවද නැද්ද කියන්නකෝ බලන්න. අහලා තියනවා. අපි බණ කප්පිත්තු නේද? අපේ ඉහේ කෙස් වලටත් වැඩිය බණ අහපු මිනිස්සු, බණ අහන මිනිස්සු. හැබැයි බින්දනේ අපි කොච්චර බණ ඇහුවත් අපේ ගොංකම් වල අඩුවක් වෙලා තියෙනවා. දැන් අවුරුදු 50ක් බණ අහන අය ඇති. හැබැයි ගොංකම් තාම එහෙම තමයි. අර පරණ ගුණා තාම ඉන්නවා. බින්දනේ හරියට බණක් ඇහුවොත් එයා වෙනස් වෙන්න ඕනි. මොකද බුදුහාමුදුරගේ බණවල තියෙන්නේ බින්දනේ මේ භව ගමන දිගටම යන්න කියලා නෙමෙයි නවත්තන්න කියලා. භව ගමන දිගටම යන්න කියලා නෙමෙයි තියෙන්නේ නවත්තන්න කියලා. භව ගමන හදන්න නෙමෙයි කියලා තියෙන්නේ නසන්න කියලා. හැබැයි පිටුදුන අපි කොච්චර බණ ඇහුවත් තාම භව ගමන හදනවද නසනවද? ඇහුන්නේ නැහැ. එහෙනම් ඉතින් තාම බණ අහලා නැහැ. කතා අහහා ඉන්නවා. මොකද බණක් අහපු කෙනෙක් භව හදන්නේ නැහැ භව උදුරනවා. එතකොට කියනවා බෞද්ධ කියලා. පිටුදුන බෞද්ධයෙක් වෙන්න නම් අඩුම ගානේ සෝතාපන්න මාර්ගයක් තියෙනවා. අපි බෞද්ධ කියලා කියනවා. ඕක ඇවිල්ලා සම්මත බෞද්ධ බව. සම්මතයෙන් බෞද්ධ වුණාට වැඩ නැහැ. ඒක හොඳයි නරකක් නැහැ. අනිත් ඒවාට වැඩිය හොඳයි. හැබැයි සම්මතයෙන් බෞද්ධ වෙච්ච ඵලියට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා. ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නපු නියම ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ එතනින්. අට්ඨ පුරිස පුග්ගලා. ඔය අට පිරිසට අයිති වෙන්න ඕනේ.
අටපිරිස කියන්නේ සෝවාන් මාර්ගයේ ඵලය. සකු르දාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරිහත් මාර්ගයේ ඵලය. ඔය 8 දෙනා අතරේ භික්ෂුවක් භික්ෂුණියක් හැටියට හරි උපාසකෙක් උපාසිකාවක් හැටියට නම් ඉන්නේ අන්න යාගේ ප්‍රශ්නේ විසඳෙනවා. අනිත් යාගේ විසඳලා නැහැ. එහෙම නැති කෙනෙක් මරුණොත් ඒ මරණයේ චුතියක් නම් 99ක් තියෙන්නේ සතර පායට හිත. දායක සභාවේ සභාපති වෙන්න පුළුවන්. දායක සභාවේ ලොක්කා වෙන්න පුළුවන්. කුලගණ සමිතියේ ලොක්කි වෙන්න පුළුවන්. පන්සලෙත් ලොක්කා වෙන්න පුළුවන්. හැබැයි කවුරුත් සතර පායෙන් මිදෙන්නේ නැහැ. මොකද සතර පායෙන් මිදුණා කියලා සහතිකයක් තියෙන්නේ අඩුම ගානේ සෝතාපන්න මාර්ගයක් ඉන්නවා. එතකොට ගේ හදලා කසාද බැඳලා ළමයි හදලා ඔක්කොම හරි ඒ ටික හොඳයි. හැබැයි දවසක මැරෙනවා. මැරුණට මැරෙන මොහොතේ ඒක චුතියක් නම් 99ක් හේතු දෙන්නේ සතර පාය. එතකොට මේකේ කොච්චර රැක්කත් අවුරුදු 60යි. ඔය සියලු කැටයන් කොච්චරද අවුරුදු? ඔය 55න් පෙන්ෂන් යවන්නේ ඊට පස්සේ උන්ගෙන් වැඩක් නැහැ. කලින් සල්ලි දෙනවා එනවට ඊට පස්සේ සල්ලි දෙන්නේ එන්න එපා කියලා. ඒ කියන්නේ අපි නටන්නේ 55යි ඊට පස්සේ 60ක් විතර ඉන්නවා 60න් පස්සේ හිටියත් තව එකෙක්ට වදයක් තමයි වෙන්නේ. එන අවුරුදු 50ක් 60ක් මේකේ නටලා මැරෙනවා. මැරෙන උන්ගෙන් 99ක් බුදුහාමුදුරු ඇත්ත නම් සතර අපාගත වෙනවා. බුදුදහමේ තියෙනවා මහණෙනි මහ පොළොවේ වැලිකට තරම් මිනිස්සු හිටියත් චුතියෙන් පස්සේ බේරෙන්නේ නියපිටපත්ත. අරන් කියවන්න සංයුත්ත නිකායේ තියෙනවා මනුස්ස චුති කියලා සූත්‍රයක්. මම බොරු කියනවා නම් අන්න පොත තියෙනවා පන්සලේ සංයුත්ත නිකායේ 5 2 350 පිටු. ඔන්න ඒ සූත්‍රයේ තියෙනවා නියපිට පොත්ත උඩට බුදුහාමුදුරුවෝ වැලි ටිකක් පස් ටිකක් තියලා පෙන්නලා අහනවා මහණෙනි මගේ නියපොත්ත උඩද පස් වැඩි වැලි වැඩි මේ පොළොවේද කියලා. ඒ උපමාවට අනුව පිළිතුරේ පොළොවේ පස් ගොඩායි මහ පොළොවේ පස් චුට්ටයි මේ නියපොත්තේ චුට්ටයි. ඒ උපමාවට අනුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි මේ පොළොවේ වැලි කැට ගන්නට මිනිස්සු හිටියත් බේරෙන්නේ නියපිටපත්තක්. දැන් බලන්න අපි ඔක්කොම දුවනවා කොහෙද දුවන්නේ? මිරිඟුව පස්සේ. ගෙවල් මං ඒව කියපා කියනව නෙමෙයි. මිරිඟුව පස්සේ දුවලා කොයි වෙලේ හරි නවතිනවා. ඔය නවතින වෙලාව අපි දන්නේ ආයුෂ ඉවර වෙලා හරි කර්ම ශක්තිය ඉවර වෙලා හරි දෙකම ඉවරලා හරි නැත්නම් අර ගිය මාසේ නොවැම්බර් මාසේ අග උනේ හදිස්සි තත්ත්වයක් ඇතිලා ආපදා තත්ත්වයක් ඇවිල්ලා යන්න බැරිද? පුළුවන්ද බැරිද? ආපදාවෙනුත් බේරුණා, නායනුත් බේරුණා, කොරෝනාවෙනුත් බේරුණා, සුනාමියෙනුත් බේරුණා. යුද්ධෙනුත් බේරුණා. නහරකින් යන්න බැරිද? පින්වතුනි නහරයක් පුපුරන්න පුළුවන්. ඒ හින්දා ඕනම වෙලාවක මරණය සිද්ධ වෙන්න පුළුවන්. මරණය චුතියක් වුණොත් ඒ චුතියෙන් පස්සේ 100ක් මෙතන නැතුව චුත වුණොත් 99ක් සතර අපාය. පන්තලේම තමයි හිටියේ. පන්තලේ නෙමෙයි මම මහානායක හඳුරේ කිව්වත් මටත් එන්නේ ඕක තමයි. මතක තියාගන්න මට මේ පාර සෝතාපන්න මාර්ගයට වැටෙන්න බැරි වුණොත් මේ උඩ ඉඳන් බණ කියන මමත් පහලට යයි. ඔය පල්ලෙහා ඉඳන් බණ අහන ඔබත් යන්නේ පහලට. ඒ හින්දා මම ඔබට කියනවා ගේ හදන්න කසාද වඳින්න ළමයි හදන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා ඔබේ වැඩේ කරගන්න. මොකද සංසාරෙම කොල්ලා තියෙන ඔය ගොන් වැඩේ තමයි මේ පළවෙනි පාරත් නෙමෙයි අන්තිම පාරත් නෙමෙයි. ඕක මහ ලොකු කජ්ජක් නෙමෙයි සංසාරේ බැඳපු වාර ගන්න පොළොවේ වැලි කැට වලට වැඩි. කට්ටිය හිතන් ඉන්නවා මේ පාර හොඳ එකෙක් බැඳගත්ත කියලා. එහෙම හිතනවා ගොන්කමට. සංසාරයේ දැනට වලලලා තියෙන ගෑනු ගාන පොළොව ගෑනු කිව්වම අප්සෙට් නම් මහත් නෝනා කියලා දාගන්න. දැනට වලලලා තියෙන නෝනලා ගාන පොළොවේ වැලි කැට වලට වැඩි දැනට අපි වලලලා තියෙන මහත්තුරු ගාන පොළොවේ වැලි කැට වලට වැඩි අපේ ඇස් දෙකෙන් දැකලා තියෙන ළමයින්ගේ මිනි ගාන පොළොවේ වැලි කැට වලට වැඩි. එහෙනම් බය නැතුව ඉන්න මේ පාරත් ඔච්චරයි. එක්ක හදාගත්ත කෙනා කලින් යනවා. එක්ක හදාගත්ත ටික කලින් කැඩිලා බිඳිලා මැරෙනවා. ওই දෙකෙන් එකක් වෙනවා. දැන් හිතන්න ඔබ විතරක් ඉතුරු වෙලා ගෙදර අනිත් උන් ටික මලොත් පිස්සු හැදෙනවද නැද්ද? මං ඊයේ වනකට ගියා ඔයගේ පිස්සු හැදෙන ඔය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊ හවස. ඒ විශ්වවිද්‍යාලේ පළවෙනි වසරේ ළමයෙක්. එයාගේ අක්කා ඉන්න කොළඹ විශ්වවිද්‍යාලේ. එයා දෙවෙනි වසරේ. ඒ දෙන්න කොළඹ ඉන්න ඇද්දි ගෙදර නාය යනවා. ඒ දෙන්න කොළඹ හිටපු ඉඳ බේරුණා. අම්මයි තාත්තයි නංගි නැන්දයි 4 දෙනාම ගේත් නැහැ, මිනිත් නැහැ. තීච්ච ගේත් නැහැ, ඉඩමත් නැහැ, අන්තිර මිනි ටිකක් නැහැ. ඒ 4 දෙනාට පින් දෙන්න ඊයේ මනක් කිව්වා ඒගොල්ලන්ගේ යාළුවෝ ටික එකතු. ඕක ඔබට වුණොත් මොකද වෙන්නේ? ඒ ළමයි දෙන්න විතරයි දැන් උන් දෙනාගේ ඩිග්‍රී අරන් පෙන්නන්න කවුරුත් නැහැ. ගෙදර අනිත් උන් ටික මැරිලා. නිකන් හිතලා කියන්න ඔබට ඕක වුණොත් පිස්සු හැදෙනවද නැද්ද? එහෙනම් පිස්සු හැදෙන්න කලින් කරගන්න වැඩක් තියෙනවා සෝවාන් වෙන්න.
මොකද පිස්සු හැදුනොත් සෝවාන් වෙන්න බෑ. සෝවාන් වුණොත් පිස්සු හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන්. වෙන විකල්පයක් නැහැ. ගෑණි මැරෙන එක, මිනිහා මැරෙන එක, ළමයි මැරෙන එක බුදුහාමුදුරන්ටත් නවත්තන්න බෑ. බුදුහාමුදුරන්ගේ පැය 24ක් ඇතුළත පවුලේ ඔක්කොම නැති වුණා. දෙපාරක් ගිහිල්ලා නැවතුවා. දෙපාරක් ගිහිල්ලා නවත්තලත් බැරි වුණා. තුන්වෙනි පාර යුද්ධ කළා. අම්මගේ පැත්තේ කට්ටිය ඇවිල්ලා තාත්තගේ පැත්තේ සියලු දෙනා සමූල ඝාතනය කළා. බඩේ ඉන්න ළමයා ගියා. මේ බුදුන්ට බැරි වෙනව නවත්තන්න. අපි මොක්කුද? සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පුතා තමයි ජේසුස් වහන්සේ. අවුරුදු 30 ගානේදී අල්ලන් ගිහිල්ලා කුරුසෙට එන ගහලා මරනවා. දෙවියන් වහන්සේට පුතා බේරන්න බෑ. ඔබ මොනව කරන්නද? එහෙනම් සංසාරෙත් උනේ ඕක, මේ පාරත් ඕක, ඉස්සරහින් උන්ටත් ඕක. යුද්ධං අත්ති ජයන් අත්ති. ඔය යුද්ධෙන් කාටවත් ජයක් නැහැ. සියලු දෙනා පරදිනවා. වැරදිලා පෙරදිලා 99 සතර පායට. ඔකට තමයි කිව්වේ නටපු නැටුමකුත් නැහැ. නටනවා කියන්නේ මාර නැටිල්ලක් නටනවා. නටලා යනවද නවතිනවද? මහත්යා මලාට පස්සේ නෝනා එනවද නවතිනවද? හොඳයි සාදුකාරයක් දෙන්න. මලාට පස්සේ නෝනා එනවද නවතිනවද? මලාට පස්සේ ඔබ හිතන විදිහට නෝනා එයිද? මහත්යා මලාට නෝනත් නැහැ, නෝන මලාට මහත්යත් නැහැ. අම්මා තාත්තා මලාට ළමයිනුත් නැහැ, ළමයි මලාට අම්මා තාත්තත් නැහැ. එකෙක්වත් නැහැ, තනියම යනවා. යන්නේ උන්ගෙන් 99ක් සතර පහයි. අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ. සංසාරේ පවුල් කීයක් ඔය වගේ නැද්ද? ගිය පාර නෝනාව මතකයි අතුස්සන්. ගිය පාර නෝනා හරි ෂෝක්. දැන් ඉන්න උන් ටිකක් තරහ යනෝනේ. දැන් ඉන්න උන් තරහයි ටික. ගිය පාර නෝනා රත්තරන්, මහත්තයා ඉස්තරන්, ළමයි ටික මසුරන්. අපි උන් ටික දාලා මෙහෙ ඇවිල්ලා දැන් මුන් ටික අල්ලලා ඉන්නවා. අරුන්ට එහෙන ගහලත් දන්නේ නැහැ. ගිය පාර පුතා ගැන දුක නැද්ද? පව් නැද්ද ඒක? දැන් ඌ නිරේද දන්නේ නැහැ. දැන් මේකගේ නියපොත්තක් ගැලවුණත් ඔබ අඬනවා. ඉතින් සංසාරේ ඔය වගේ පුත්තු කීයක් හිටියද? පිටුදින ලෝ වැඩ සංගරාවේ කවියක් තියෙනවා. ඔය කවිය මම ඉගෙන ගත්තේ ඕ ලෙවල් කාලේ. මීට අවුරුදු බර ගානකට කලින්. ඒ කවිය ඒ දවස්වල අවුරුදු 15 දී 16 දී මම පාඩම් කළේ. මට ඒ කාලේ ඔය කවිය කියනකොටත් ඇඟ හිරි වැටුණා. අපේ පන්තියේ බුද්ධ ධර්ම ගන්නන්න හාමුදුරුවෝ නමක් හිටියේ. මේ හාමුදුරුවෝ අපිට ගෙදර වැඩක් හැටියට ඔය කවි ටික පාඩම් කරන්න දුන්නා. ඒ හාමුදුරුවෝ හරි සැරයි පිටින් කරලා දුන්නේ නැත්තම් කිරිදියලපත්තේ හාමුදුරුවෝ කෙනෙක්. ඔය හංවැල්ලේ සෙන්ට්‍රල් එකේ ගෑනුවේ. ඒ හාමුදුරන්ගේ වැඩ කලේ නැත්තම් ඩෙස් උඩ නග්ගල ගහනවා. මේ පේර කෝට්ටක් තියෙන ඇඟිල්ල විතර පස්ස පැත්තට දෙනවා පළු යන්නේ. ඉතින් ගුටි කණ්ඩත් බෑ. එහා පැත්තේ ගෑල් ළමයි බලන් ඉන්නවා. ලැජ්ජාවෙත් බෑ. ඒ හින්දා අපි පාඩම් කරනවා. කාගේ වැඩ නොකලත් හාමුදුරන්ගේ වැඩ කරනවා. මොකද ගුටි කන්න බැරි නිසා. සිකුරාදා හවසක දුන්න කවි 5ක් 6ක් පාඩම් කරගන් එන්න ලෝ වැඩ සංගරාවේ සඳුදට පාඩම් දෙන්න. දැන් ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඔක්කොම වැඩ නවත්තලා මම ওই කවි ටික පාඩම් කරන්න ගත්තා. ඔන්න ඔය මන් දැන් කියපු මේ කවියක් කියනවා. මෙන්න මේ කවියයි තේරුමයි කියනකොට මගේ ඒ කාලේ ඇඟ හිරි වැටුණා. මන් දැන් මේ කවිය මේ මොහොතේ මෙතන කියනවා, තේරුමත් කියනවා. කවිය අහලා මට කියන්න ඔබෙත් ඇඟ හිරි වැටෙනවද කියලා. මේ කවියේ තේරුම අහලා ඔබත් කියන්නේ ඇඟ හිරි වැටෙනවද කියලා. ඇඟ හිරි වැටෙනව නම් ඔබ සතුටු වෙන්න ඔබට නිවන් දකින්න පින තියෙන කෙනෙක්. ඇඟ හිරි වැටෙන්නේ නැතුව ඔහේ ඉන්නව නම් හිතා ගන්න අමු ගොන් ගොබ්බ පෘතජ්ජනෙක් කියලා. මොකද්ද මම කිව්වේ? මේ කවිය අහනකොට ඇඟ හිරි තේරුම කියනකොට ඇඟ හිරි වැටෙනව නම් නිවන් දකින්න පින තියෙන කෙනෙක්. ඇඟ හිරි වැටෙන්නේ නැතුව ඔහේ ඉන්නව නම් හරකෙක් වගේ ඒක හිතා ගන්න අමු ගොන් ගොබ්බ මොකෙද්ද? ගොබ්බ පෘතජ්ජනෙක්. දැන් කවිය කියන්නේ එහෙනම් හැමෝම සාදුකාරයක් දෙන්න. එහෙනම් කවිය අහලා මොකද උනේ කියලාත් කියන්න හරි. එකම මවක් තම පුතුමල දුකට වෙනම හැඬු කඳුලේ බිඳුවලට මෙහෙම මුහුදු දිය මදිවන කලට තවම සසර ආලේයි තොපට. ඉස්ලාමට කියන ළමයෙක්ගේ මිනිහක් දකින්න කැමති අම්මලා තාත්තලා මේ ලෝකෙ ඉන්නවද? ඉන්නවද? හැබැයි ওই වැඩේ ඔබට කීපාරක් වෙලා තියෙනවද දන්නවද? මෙන්න කවියේ තේරුම එකම මවක්. ඒ කියන්නේ මෙතන ඉන්න අපි හැමෝම අම්මලා තාත්තලා වෙලා. මේ එකම අම්මා තාත්තාට දරුවෝ හම්බ වෙලා ඒ දරුවන් දෙගොල්ලක් හම්බ වෙනවා පුතාලයි දුවලයි. ඒ පුතාලා දුවලගෙන් පුතාලා මැරිලා ඒ පුතාලගේ මිනී බදාගෙන දැනට අපේ ඇස් දෙකෙන් හලලා තියෙන කඳුළු එකතු කළා නම් මේ පෘථුවිය වටේ තියෙන හැම මුහුදකම වතුර වගේ 4 ගුණයක් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඔක මම කියප එකක් නෙමෙයි. මීට අවුරුදු 100 ගානකට කලින්
ඔය බණ්ඩාරගම වීදාගම කියන ගමේ පන්සලේ හිටියා උත්තමේ වීදාගම මෛත්‍රී කියලා. ඒ උත්තමයා ලියපු කවි පොතක් තියෙනවා ලෝවැඩ සංගරාව කියලා ඒකේ තියෙනවා. එතකොට ඔය කවි පොත ඔය කවියට අනුව ළමයි අපේ කීයක් මැරිලාද? එකක් දෙකක්ද? දැන් මේ පාර කැමති නෑ. කැමැත්ත මොකටද ඔබේ? ඔබ කවුද? ඔයලා හැමලම් මැරිච්ච ළමයි ඔක්කොම කැමැත්තෙන්ද මැරලා තියෙන්නේ? ළමයි මැරෙන්න කැමැත්ත නෙමෙයි ඕනේ ළමයෙක් ඉන්න එක විතරයි. ළමයෙක් මැරෙන්න තියෙන එකම සුදුකම ළමයෙක් ඉන්න එක. ළමයෙක් නැති ගෙදර මැරෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඒගොල්ලෝ බය වෙන්න එපා. මම මේ කකුලක් හොල්ලොල්ල ඉන්නේ නැති හින්දා. මට නම් කකුල හොල්ලන්න පුළුවන්. ඔබට බෙල්ල තමයි හොල්ලන්නේ. පින්වතුනි ළමයෙක් මැරෙන්න තියෙන එකම සුදුකම ඔබේ කැමැත්ත අකමැත්ත නෙමෙයි ළමයෙක් ඉන්නේ. ළමයෙක් ඉන්න අය ෂුවර් කරන්නත් එපා. නැති අය බය වෙන්නත් එපා. එහෙනම් අර කවියට අනුව ගණන් හදලා බලන්න ළමයි කීයක්ද කියලා. ඔබට මම පැවරුමක් දෙනවා. අද ගිහිල්ලා ගෙදර ගින් කරන්න. හෝම්වර්ක් එකක් ගෙදර වැඩක් දෙනවා. මොකද්ද? ගෙදර කට්ටියත් එක්ක යන්න ළඟම තියෙන මුහුදු වෙරළකට. යනකොට ගෙදර කට්ටිය ගානට ඔය ලීටරේ අයිස් කප් වගේ ලීටරේ කප් එකක් අයිස් කප් තියෙන පොඩි. ඒ කප් ටිකක් ගෙදර ගානට අරයි යන්න. පොට් ටිකක් දාගන්න මල්ලක පෑන් ටිකකුත් එක්ක ගිහිල්ලා කට්ටියත් ඔය මුහුදු වෙරළට යන්න කිව්ව ගොම් පාට දාන්න නෙමෙයි රැල්ල පා ගන්න ඔට්ටු තියන්න නෙමෙයි. ඔක්කොම වැඩ නවත්තලා අර ලීටරේ කප් එකෙන් මුහුදමයි. ඔය ලීටරේ කප් එකෙන් මේ ඉන්දියන් සාගරේ මැන්නොත් මං ගණන් ටිකක් කියන්නම්. ඔබ මේක කියනකොට hina වුණාට ඉවර වෙනකොට අඬනවා. පින්වතුනි මැන්නොත් ලීටරේ කප් එකෙන් කප් කීයක් තියෙද? මං නිකන් ගණන් ටිකක් කියන්නම්. අඩුද වැඩිද කියලා කියන්න. ලීටරේ කප් වලින් මැන්නොත් ඔය ඉන්දියන් සාගරේ කප් කීයක් තියෙද? 100ට වැඩිද අඩුද? 1000ට වැඩිද අඩුද? 10000ට වැඩිද අඩුද? ලක්ෂයට වැඩිද අඩුද? දසලක්ෂයට අඩුද වැඩිද? කෝටියට වැඩිද අඩුද? කෝටි 1000ට වැඩිද අඩුද? කෝටි ලක්ෂයට වැඩිද අඩුද? කෝටියකට වැඩිද අඩුද? ඔය බිලියන් ට්‍රිලියන් ඔබ දන්න ගණන් ඔක්කොම ලියන්න. ඔන්න බෙදෙන ඉන්දියන් සාගරේ ලීටර්. ඊට පස්සේ ඇට්ලාන්ටික් පැසිෆික් ඔය විදියට තියෙන මුහුදු ඔක්කොම මැල්ල ගාන හදාගන්න. ඒ ගාන හදාගෙන ඒක 4ෙන් ගුණ කරන්න. 4ෙන් ගුණ කළත් උත්තරේ එන්නේ නැහැ. මලගේකට ලීටරයක් යන්නේ නැහැ. අපි නිකන් උපකල්පනය කරමු. මලගෙවල් 25ක් ඇඳුවාම ලීටරයක් පිරෙනවා. ඒතර 25 4ෙන් ගුණ කළාම 100යි. අන්න අර අයිස් කප් එකෙන් මුළු පෘථුවියම වටේ මුහුද මැල්ලා 100ෙන් ගුණ කළාම දැනට මැරිලා ඉන්න පුත්තු ගාන හදාගන්න. තවම සසර ආලේ ඇයි තොපිට තාම ආලේද කියලා අහන්නේ. මෙච්චර විනාශයක් වෙලත් තොපිට පිස්සුද කියලා ඇහුවේ. මං ළමයි හදන්න එපා කියනව නෙමෙයි. හදාගන්න හැබැයි ෂුවර් කරන්න එපා. මම ගිය මලගෙවල් මෙතන කිව්වොත් ඔබ අඬනවා. මම මේ අවුරුද්දේ මලගෙවල් 100ක් ගියා නම් 60ක් 70ක් 35ට අඩුයි. මන් දන්නේ වැක්සින් එකද කියලා කොල්ලෝ කෙල්ලෝ හරියට මැරෙනවා heart attack නහරපපු. මේ ළඟදිත් ගිය අවුරුදු 21 කොල්ලගේ උපන්දිනේට තෑග්ගට බයික් එකක් හම්බ. උපන්දිනේට බයික් එකක් හම්බ වෙනවා. බයික් එකේ පළවෙනි රවුම ගිය කොල්ලා තාප් එක වැදලා එතනම මැරලා වැටෙනවා. උපන්දිනේට හම්බෙ අන්දර කේක් එක කපන්න අම්මයි තාත්තයි බලන් ඉන්නවා මූ මිනි පෙට්ටියක් ගෙදරේ. අන්තිර 3 මාස දානෙට 21 නමක් වඩම්මලා දාන එකලා පන්සලේ හාමුදුරුවෝ හිටු බින්ද හොඳයි. 21 නමක් වැඩියා. මුන්ට උපන්දිනේ දවසේ 21 නමක් වඩන්න මන් හිතුන්නේ නැහැ. උපන්දිනේ දවසේ පිස්සුවක් කියලා 3 මාස දවසේ 21 නමක් වඩම්ම. එහෙනම් පින්වතුනි කොහෙද සහතික තියෙන්නේ? අර 1000ක් විතර වැළලුණානේ. දැන් මාසයකට කලින්. මගේ නිවන මගේ පැල්පතයි කියපු බර සෙට් එකකට දැන් ගින්න පැල්පත වෙලා. හිටපු පැල්පතත් නෑ පස්කඳු වලට යට වෙලා තාත්තා ඉන්නවා නෝනයි ළමයි ටිකයි නෑ ළමයා ඉන්නවා තාත්තයි අම්මයි නෑ. අර ඊයේ පුත්තයි දුවයි කොච්චර පවුද බලන්න අම්මයි තාත්තයි නංගිත් කැම්පස් තේරලා තියෙන්නේ. හොඳම පවුල. ලොකු දුවයි පුතයි කැම්පස් දෙක පොඩි කෙල්ලත් කැම්පස් එකට තේරිලා ඉඳද්දි තමයි පස්කන්දට යට වෙන්නේ. එහෙනම් ඕක ඕනම ගෙදරක වෙන්න පුළුවන්. සූදානම් නොවි නොසිටිනු ඔය ටික ඔබට වුණොත් පිස්සු හැදෙනවා. පිස්සු හැදුනොත් සෝවාන් වෙන්න බැරුව යනවා. එහෙනම් ඔබට මම දෙන එකම ආවාදය පිස්සු හැදෙන්න කලින් සෝවාන් වෙන්න. ඔය ටික කැඩෙන බින්දෙන එක මැරෙන එකට try කරන්න එපා. ගෑණි නවත්තන්න, විනිහ නවත්තන්න, ළමයා නවත්තන්න ඉතලා පුළුවන් නම් කෙස් ගහක් ඉදින එක නවත්තන්න. සංසාරෙම කරලා තියෙන ඔන්නේ කරන්න බැරි වැඩේ. සංසාරෙම නටනවා කෝලමක් කරන්න බැරි වැඩේකට. යුද්ධං අත්ති ජයන් අත්ති. යුද්ධයක් ඇත හැබැයි ජයක් නෑ. මාර යුද්ධයක් කරනවා මොකද්ද?
කැඩෙන එකක්ම ලං කරගෙන කැඩෙන්නේ නැතුව තියාගන්න යුද්ධයක් කරනවා. බින්දෙන එකෙක්ම හදාගෙන බින්දෙන්නේ නැතුව තියාන යුද්ධයක් කරනවා. ලෙඩ වෙන කෙනෙක්ම ලං කරගෙන ලෙඩ වෙන්නේ නැතුව තියාන යුද්ධයක් කරනවා. මැරෙන එකෙක්ම ගෙනල්ලා මැරෙන්නේ නැතුව තියාන යුද්ධය. ඔය යුද්ධෙන් දිනනවද? දිනනවද? අස්පන අපිට පරදිනවද? ඔය උදේ අවත නිවුස් වල යන්නේ ඕනේ ඔය පෙරදිච්චනේ. අර එහෙ නෝන මැරලා මෙහෙ මහත්තයා මැරලා මෙන්න ළමයාට පිළිකාවක් ඇවිල්ලා ඔය උදේ අවත ඩේලි අප්ඩේට් එකේ වෙන්නේ ඕකනේ. ඉතින් ඕක වෙනව ඇරෙන්න ඔයින් දෙයක් වෙනව ඇරෙන්න වෙන මොනවා වෙන්නද? ලොවේ පෙරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැහැ කිව්වේ ඒකයි. මේකෙන් දිනන්නේ නැහැ. ඔබත් පරදිනවා මමත් පරදිනවා. සියලු දෙනා පෙරදිලා වැරදිලා 99.4 මං අහන්න ලේසි ප්‍රශ්නයක්. මෙතන ඉන්න වැඩියම කැමති කොණ්ඩේ සුදු වෙනවටද කළු වෙනවටද? ආසයක කියන්නේ මේ ලේසි ප්‍රශ්නයක් බය වෙලාවක ඉන්නද? වැඩි ආස කොණ්ඩේ සුදු වෙනවටද කළු වෙනවටද? වැඩි ආස දත් 32 තියනවටද හැලෙනවටද? වැඩි ආස හංකඩේ දිලිසෙනවටද රැලි වැටෙනවටද? කොණ්ඩේ කළු වෙනවට ආසයි 32 හොඳට තියනවට ආසයි හංකඩේ දිලිසෙනවට ආසයි. හැබැයි වටපිට බලනකොට මට සුදු වෙච්ච ගොඩකුත් පේනවා වේගන එන ටිකකුත් පේනවා. හැලිච්ච සෙට් ගොඩක් පේනවා හැලීගෙන එන සෙට් ටිකකුත් පේනවා. රැලි වැටිච්ච හංකඩත් පේනවා වැටිගෙන එන හංකඩ ගොඩක් පේනවා. දැන් මට කියන්න කැමැතිසේ පාලනය කරගෙන සතුටින් විනෝදෙන් සනීපෙන් ඉන්නවා නම් අපි ඉස්සල්ලාම පාලනය කරන්නේ අල්ලපු ගෙදර කාගේද ගෑණිගේ මිනිහගේ ළමයාගේද තමන්ගේද? කාගේද මුලින්ම කරගන්නේ? දැන් තමන්ගේකවත් පුළුවන්. තමන්ගේකවත් බැරි එක අනන්ත සංසාරයේ ඉඳන් මේ නටලා තියෙන කෝලම බුදුහාමුදුරනවා සාර්ථකද අසාර්ථකද කියලා. ඒ කියන්නේ උගේ වහල්ලවත් රැක ගන්න බැරුව තව වහල්ලක් දැකලා ගේනවා. උගේ හංකඩෙත් බේර ගන්න බැරුව තව හංකඩයක් දැකලා ගේනවා. බුදුහාමුදුරනවා උඹලා මේ එක එක જાතියේ කැටයන් දාගෙන ඩිග්‍රී ඇතුව කළත් ඩිග්‍රී නැතුව කළත් ටයි දාගෙන කළත් ටයි නැතුව කළත් මේ රට අප්සෙට් කියලා පිට රට ගිහින් කළත් සාර්ථකද අසාර්ථකද කියලා. ඔය වැඩේ කවුරු කොහේ කළත් සාර්ථකද අසාර්ථකද උත්තරයක් දෙන්න. සාරද අසාරද? නිසිද අනිසිද? අත්තද අනත්තද? ඔන්න අනත්ත. අර්ථද අනර්ථද? නාතද අනාතද? හොඳද හෙන ගොන්ද? ඒක බුදුහාමුදුරුවෝ මේක ඇහුවේ මං අනිත් ටික බුදුහාමුදුරුවෝ. කොහොමද හෙන ගොන් කියලා තේරිච්ච ඇතුස්සන්? හෙන ගොන් කියලා තේරිච්ච දාට බෞද්ධ නැත්තම් හෙනම ගොන් උන්ට තමයි පෘථජ්ජන. එන ඔය ගොන් වැඩේ මේ පාරත් දුවනවද නැද්ද? පිටුදින මිරිඟුව පස්සේ දුවන මුවාට වතුර හම්බ වෙන්නේ නැහැ. මේක පස්සේ දුවලා ඔබට හම්බ වෙනවද? මේ සියල්ල ඔබට හිමි වෙනවද අහිමි වෙනවද? අපසතු වෙනවද පරසතු වෙනවද? අපේ වෙනවද පර වෙනවද? එනම් පර වෙලා මැල වෙලා කුණු වෙලා යනවා. ඔබ හිස්සතින් යනවා. යනෙවුන්ගෙන් 99ක් සතර පායට යනවා. බුදුහාමුදුරුවෝ ඇත්තනම්. බුදුහාමුදුරුවෝ ඇත්තනම් උන්වහන්සේගේ දහම ඇත්තනම් 100ක් චුත වුණොත් මෙතන 99ක් සතර පායේ 200ක් හිටියොත් 198ක් සතර පායේ 300ක් හිටියොත් 297ක් සතර පායේ. ඒතර වැඩිම පිරිස බහුතරේ යන්නේ සුගතියට දුගතියට. දැන් එහෙනම් මෙතන සතර පායේ යන්න කැමති කට්ටිය අත උස්ස. මනුස්සජුති සූත්‍රයට අනුව වැඩිම පිරිස කොහෙටද යන්නේ? මේ මගේ එකක් නෙවෙයි මගේව ගණන් ගන්න එපා. බුදුහාමගේව ගණන් ගන්න නැතුව ඉන්න බෑ. දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා දෙවියන් බර්මුන් මරුන් තහිත මේ ලෝකේ බුද්ධ වචනය ඉක්මවා යන්න එකෙක්වත් නැහැ. බුදුහාමුදුරුවෝ දෙයක් වෙනවා නම් ඒක වෙන කිව්ව දේශනා කළා නම් ඒක සිද්ධ වෙනවා. එහෙනම් උන්වහන්සේ දේශනා කළා නම් නියපිට පස්තරම් බේරෙනවා මහ පොළොවේ පස්තරම් යනවා. දේවතා චුති බ්‍රහ්ම චුති මනුස්ස චුති කියලා සූත්‍රවල ඔය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුස්ස ලෝක කියන වැඩිම පිරිස අතිබහුතරය කොහෙටද යන්නේ? කොහෙටද යන්නේ? දැන් එහෙනම් වෙලා ගන්න නැතුව මෙතන සතර අපාය යන්න කැමති කට්ටිය අත උස්සා. වෙලා ගන්න එපා පරක් වෙනවා. මට නම් කවන්නේ නැති අපිට වෙන වැඩ නැහැ. ඔබට තින් පාන් පවර්ණ වෙලා ගෙදර දුවන්නත් තියෙනවනේ. ටක් ගාලා අත උස්සන් ලබන පාර බල්ලෙක් වෙන කැමතියි. ටක් ගාලා බල්ලා අප්සෙට් වගේ නම් හරකෙක් වෙන්න. හරකා උල් වගේ නම් පෙරේතෙක් වෙන්න. ඕකට එකෙක් නෑ. දෙයියෙක් කිව්වනම් පැනලා උස්සන. දෙයියෙක් වෙන්න ආසයි කවුරුත් දෙන්න ආස නෑ. හැබැයි බල්ලෙක් වෙන්න ආස නෑ බලු වැඩ කරන්න ආසයි. හරකෙක් වෙන්න අකමැති හරක් වැඩ කරන්න කැමති. පෙරේතෙක් වෙන්න අකමැති වුණාට පෙරේත වැඩ කරන්න කැමති. මේ වයසක උන්දලට මම කියනම පරිස්සම් වෙන්න. ඔය මොන තිල් ගත්තත් අන්තිමට මැරෙන මොහොතේ ළමයට පෙරේත උනොත් මල පෙරේතයා තමයි.
ළමයා එක්ක හරි කේන්තියෙන් මලොත් මල යකා තමයි. එහෙනම් අන්තිමට හම්බ වෙන හොඳ එකක් නෙමෙයි. පිඟුදු මේ ළඟම මං ආවා ළඟ මේ මෑතක දානකට මිනුවන් ගොඩ හරි. ගම්පහ පැත්ත. ඔන්න මේ මිනුවන් ගොඩ පැත්තේ දානකට ආවා. ඒකේතර පොඩි ප්‍රශ්නයක් තිබිලා. ඒ දානේ දෙන්න සිද්ධ වුණා. ඒකේතර උපාසකම්මෙක් හිටියා උඹට වැඩිය පිං කරපු. ඒ අම්මා කොච්චර මෙතන මන් දන්නවා මේ කිසිම උපාසකම්ම වෙනක එච්චර පිං කළා නැහැ. ඒ උපාසකම්ම තමයි ගමේ පන්සලේ බුදුගේ හදන්නේ. දැන් අවුරුදු 30 40කට කලින් ලක්ෂ 75ක්. දැන් අද කෝටි ගානක වියදම. කෝටියක් දෙකක් වියදම් කරලා බුදුගයක් හදනවා. අල්ලපු ගමේ පන්සලේ චෛත්‍ය හදනකොට ලක්ෂ 50ක් පූජා කරනවා. 109 දාන 3-4ක් දීලා තියෙනවා. 4 පොයට සිල් අරන් තියෙනවා. ඔබට වැඩිය සිල්වන්ත ගුණවන්ත බුද්ධ සාධනෙට උදව් කරපු අම්ම කෙනෙක්. මේ අම්මට දරුවෝ දෙතුන් දෙනෙක් හිටියා. ඒ දරුවන්ගෙන් බාල දුව විවාහ වෙලා දරුවෝ හිටියේ නැහැ. දරුවෝ නැති හින්දා මේ අම්මා මේ ඒ නෝනයි මහත්තයයි කතා වෙලා නීත්‍යානුකූල විදියට ළමෙක් ඔය නැති බැරි ගෙදරකින් වැඩිපුර ළමයි ඉන්න ගෙදරකින් අරන් අදාළු. හැබැයි මේකට අර උපාසකම්ම කැමති නෑ. මොකද මේ පිටේ එකෙක්. කවදාරි අර ජෝඩුව මලහම ඒගොල්ලන්ගේ දේපලත් අර කෙල්ලට යන්නේ. ඒකට කැමති නෑ. අර දෙන්නටත් දේපල ගොඩක් තියෙනවා. ඔය ගම්පහ පැත්තෙත් අක්කර ගණන් ඉඩම් දිනවා. කොළඹත් ගෙවල් දොරවල් තියෙනවා. ඩුබායි වලත් ඇපාර්ට්මන්ට් එකක් තියෙනවා ඒගොල්ලන්. ඒ හින්දා අර කෙල්ලට ආදරේ නෑ. අනිත් ළමයින්ගේ ළමයින්ට ආදරේ මේ කෙල්ලට ආදරේ නෑ. කොහොම හරි බිඟුදුනේ ওই ප්‍රශ්නේ දුරදිග ගියේ හින්දා අර නෝනයි මහත්තයයි අර ළමයෝ අරයි යනවා ඩුබායි පදිංචි. මොකද අම්මා මේ කෙල්ලට වෙනස්කම් කරනවා. ඒ හින්දා ඩුබායි ගියා කෙල්ල පොඩි කාලේම අරගෙන කෙල්ල බිඟුදුනේ හැදුනේ සිංහලෙන් නෙමෙයි ඉගෙන ගත්ත ඉංග්‍රීසියෙන්. දැන් කෙල්ලට සිංහල බෑ ඉංග්‍රීසි පුළුවන්. දුප්පත් තැනක ඉතුපෙදුනාට පිනපල දීලා දැන් රජකුමාරියක් වගේ හැදෙනවා. දැන් අවුරුදු 18ක 20ක ඉංග්‍රීසි කතා කරන ලස්සන ඩෙනිම් අදින පොෂ් කෙල්ලේ. තියෙන එකම ක්‍රමයක් තියෙන මොකක්ද? එහෙනම් ඉක්මනට බෞද්ධයෙක් වෙන්න, ඉක්මනට ඇත්ත බෞද්ධයෙක් වෙන්න. වෙන ක්‍රමයක් නැහැ. දාන දීපු පළියට බේරෙන්නේ නැහැ, මහාන වෙච්ච පළියට බේරෙන්නේ නැහැ, තිල් ගත්ත පළියට බේරෙන්නේ නැහැ, පන්තල් ඇදුවට බේරෙන්නේ නැහැ, වැන්දට බේරෙන්නේ නැහැ. බේරෙන එක ක්‍රමයක් තියෙනවා. එකම එක ක්‍රමයක් තියෙනවා. ඒකායනෝ මග්ගෝ සත්තානම් විසුද්ධිය. ඒක හෙන ලේසි, ඔබට මාර ලේසි. මේ පැත්තට තමයි හෙන්නටම ලේසි. මං කියන්නද මොකද්ද කියලා? එකම එක ක්‍රමයක් තියෙනවා බේරෙන්න. මොකද්ද මං කියන්නද? හාද එන සාදුකාරයක් දෙන්න. උපන්දා සිට කරපු පව් නැත. ඉතින් කැලණි ගියා නම් ඉවරයි. කැලණිය මෙහෙට ළඟයි නේද? ඔය එහා පැත්තෙන් ගියාම කැලණියට ගිය හැකිනේ. ඒ කියන්නේ කැලණි ගියා උපන්දා සිට කරපු පව් තියනවද නැද්ද? දැන් ඔබ කැලණි ගිහින් තියනවද? හරි එහෙනම් ඉතින් බණ නවත්තනවා සියලු දෙනාට දරුවන් සන්නයි. සතර පහ නිදහස්නේ කැලණි කියමු. දැන් හරිද එතකොට? එනවා කැලණියේ ඉන්න හිඟන්නෝ ටික නිකම්ම සතර පහ නිදහස්. කැලණියේ මල් විකුණන උන් ටිකත් නිදහස්. කැලණියේ මර්මින් තිල්වත් නිදහස්. කැලණියේ නායක හඳුරු ගොඩේ ගොඩ. ඔය කිව්වේ බියගම කැලණියද? පෙන්ගුදලේ සතර පහෙන් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. කැලණිය කිව්වේ කල්යාණ මිත්‍යක්. වරක් කිව්වේ එකක් අහගනින්න හරියට බණක් එකවරක් හරි. අන්න එදාට වැන්ද කිව්වේ කොන්ද නමන එක නෙමෙයි. අන්ධ බව වැය වෙනවා. වැය අන්ධ වන්ද. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලූත පරාමාස කියන ඔය සංයෝජන තුන ඔය අන්ධ බව වැය වෙච්ච දාට වැන්ද වෙනවා. කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණක් අහනකොට යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවටපත් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලූත පරාමාස බෙදෙනවා. ඔය ටික බෙදුනොත් අතර පායෙන් බෙදෙනවා වෙන ක්‍රමයක් නැහැ. ඕකයි කිව්වේ. අද කැලණි ගිහිල්ලා කොට යන්න හදනවා. කැලණිය කිව්වේ කල්යාණමේ. ඕකේ හොඳම උදාහරණේ අඟුලිමාල. අඟුලිමාල යන්න හිටියේ සතර පායට. හැබැයි බේරුණේ කවුරුින්දද? අන්න මහා කල්යාණ මිත්‍රය හම්බුණා. සතර පායෙන් විතර නෙමෙයි සංසාරෙන්ම බේරුණා. අම්බපාලි යන්න හිටියේ ගණිකාවක් සතර පායට. හැබැයි බේරුණාද නැද්ද? සරකාණි කියන්නේ බේබද්දේ පන්තල් පලාතක ගිහිල්ලා නැහැ. බිබී හිටපු එක කලේ මුළු ජීවිතේම බිව්වා. බීලා අවුරුදු 80යි වයස ගෙදරින් ගහලා එලෝලා හිඟා කකා හිටියේ. තව දවස් 7යි ජීවත් වෙන්න තියෙන්නේ ආවුෂද කර්ම ශක්තිය. බුදුහාඳුරට හම්බ වෙනකොටත් මේක බීලා බුදුහාඳුරගෙන් මණක් අහලා මේ වේබද්දා එදා සෝවාන්. සදහට සතර පාය නිදාත් උනාද නැද්ද? පිටතට කැලණිය කිව්වේ කවුද? ඔය කියන බියගම කැලණියද? ඒකටත් යන්න ඒක එපා කිව්ව නෙමෙයි. හැබැයි නියම කැලණිය කිව්වේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණක් අහන්න. ඒ බණ අහනකොට හරියට අහගත්තොත් යෝනිසෝ මනසිකාරය වෙයි. ඒ තුලින් ධම්මානුධම්ම ප්‍රතිපදාට වැටුනොත් බේරෙනව නැත්තන් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. ඔන්නම් උදාහරණයක් මම මහාන උනේ කල්යාණ මිත්‍රයෙක්ින්ද. ඔන්නම් මගේ කතාව කියලා බණ කියන්න පුළුවන්.
මගේ කතාව නොකිය කියන්නත් පුළුවන්. කැමති එකක් මගේ කතාව ටිකක් හොඳයි. කියලා කියන්නද නොකිය කියන්නද? එහෙනම් කැමති අය සාදුකාරයක් දෙන්න. අප්පා ඒවට එන කැමති. ඒකට පැනලා සාදු කියන්නේ. ඒ කියන්නේ ඕපදූප වලට සිල් ගත්තත් කැමති නේ. හරි කමන්නේ නැහැ. ඉතින් මම කිව්වනේ කියන්නම් කියලා. දැන් එහෙනම් මගේ කතාව අහගන්න. පින්වතුනි මම මහාන උනේ කල්යාණ මිත්‍රයෙක් හින්දා. මම මහාන උනේ අවුරුදු 35 දී. මට මහාන වෙන්න කිසිම හේතුවක් තිබුණේ දැන් තාම මහාන වෙලා අවුරුදු 14යි. ඒතර එකතු කරන්න එපා නැති ප්‍රශ්න එනවා. හරිද? හැමදේම එකතු කරන්න ඕනේ නැහැ. මට මෙලෝ හේතුවක් තිබුණේ නැහැ මහාන වෙන්න. මගේ තුන් හිතකවත් නැහැ, හඳහනෙවත් නැහැ. හඳහනෙත් තිකුර හතේ වගේ තිබුණේ. දැන් ළඟදි බැලුවේ මගේ කලින් හරිද? මගේ ජීවිතේ කවදාවත් මහාන වෙන්න බණ කියන්න සතර පාය මේ දෙන්න සංසාර කතරෙන් හිතර වෙන්න ඕවා තිබුණේ නැහැ. මගේ හිතේ තිබුණේ හොඳ ගෙයක් හදන්න ඕන. තට්ටු දෙක තුනට. හොඳ වාහනයක් ගන්න ඕනේ. හොඳ ටයි එකක් දාන ජොබ් එකක් කරන්න ඕනේ. වාහනේ දුර යනකොට පාළු හින්දා ලස්සන කෙනෙක් ඉස්සරහ සීට් එකේ තියන් යන්න. ඕනම කෙනෙක්ට මෝඩ කාලයක් තියෙනවා මටත් ඒක හොඳටම තිබුණා. මං ගෙවලුත් ඇදුවා වාහනත් තිබුණා ටයිත් දැම්ම ඉස්සරහා යන්නත් කීප දෙනෙක් හිටියා. එකට නෙමෙයි වරින් වර වැරදියට හිතන්න එපා. ඔය ඔක්කොම තියෙද්දි අවුරුදු 30 දී බණක් ඇහුවා. මම බණ අහුවේ අවුරුදු 30 දී. මට බණ කිව්වේ හාමුදුරු කෙනෙක් නෙමෙයි. පිටුදර හාමුදුරුන්ට මම පහර ගන්නව නෙමෙයි. අපේ ගෙදර ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ හාමුදුරු ඔක්කොම වැළලා තියෙනවා. අපේ තාත්තා නැති වෙනකොට මම මහාන වෙලා නැහැ. මම 2011 පැවිදි වුණේ. තාත්තා 2005 නැති වුණේ. පින්වතුනි අපේ තාත්තගේ පාංශ කුලයට හාමුදුරු 150ක් 200ක් වැඩි. හිතන්නකො ගිහියෙක්ගේ එක්චර එන්නේ කොහොමද? තාත්තගේ 7 දවසේ බණ කිව්වේ මාදුළුවයි සෝබිතාන. අහලා තියෙනවද? 3 මාසේ බණ කිව්වේ උඩුවේ ධම්මාලෝක හාමුදුරු. අහලා තියෙනවද? අවුරුද්දේ බණ කිව්වේ මේ ළඟදී හිරේ වැඩියේ ගලබඩත්තේ ඥානසාරහම්. ඒකට හේතුවක් තියෙනවා. මගේ මල්ලි මට කලින් මහාන වෙලා. උන්වහන්සේ මහාන වෙලා අවුරුදු 30 ගාණක්. මම තාම 14යි. දැන් මේ අවුරුද්දට තමයි 15 වෙන්නේ. පින්වතුනි මට බණ කිව්වේ ඔච්චර හාමුදුරු හිටියත් අටටවත් ඉස්කෝලේ ගිහින් නැති කම්මලක බාසුන් නැහැ. ඔන්න මගේ කල්යාණ මිත්‍රයා. කම්මල් බාස් කෙනෙක්. කවුද හිතන්නේ? මම විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා මං හිතුවේ මම වැඩ කියලා. පළවෙනි පාරම A level පාස් වෙලා කොළඹ කැම්පස් එකෙන් පළවෙනි උපාධිය කළා. PhD එකකට පිටරට යන්න ලෑස්ති වෙලා ඉඳි බණ ඇහුවේ. ඔය ඔක්කොම දාලා මහාන උනේ අර මිනිස්සුන්ට පිංසිද්ද. ඒතර මාව බේරගත්තේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක්ද අටටවත් ඉස්කෝලේ ගිහින් නැති කම්මල් බාස් කෙනෙක්. එහෙම උත්තරමේ මේ රටේ ඉන්න අයියට පිංසිද්ද වෙන්න මම මේක කිව්වේ. පින්වතුනි මම විශ්වවිද්‍යාලේ ගිහලා ඒ ටික කර හිටියා නම් මේ උඩද පහළද? පහළ. හැබැයි අර මිනිස්සයාගේ බණ ටික අහලා මම උඩට ආවු හින්දා අලලූණු කෝස් එකෙන් මම බේරුණානේ. අලලූණු කෝස් එක දන්නවනේ? දන්නේ නැද්ද? දන්නේ නැති අය ඉන්නවද? අප්පා එහෙනම් කියන්න ඕනේ. දන්නේ නැද්ද? දන්නේ නැති අය ඉන්නවනේ. එහෙනම් අලලූණු කෝස් එක කියන්නේ සාදුකාරයක් දෙන්න. අලලූණු කෝස් එක මේක ඔබ තාම ඒ කර ඉන්නේ දැන්ටත් කරනවා. මේකයි කෝස් එක. අල ගේනකොට ලූණු නෑ, ලූණු ගේනකොට හාල් නෑ, හාල් ගේනකොට පොල් නෑ, පොල් ගේනකොට සීනි නෑ, සීනි ගේනකොට තේකොළ නෑ, තේකොළ අරන් එනකොට වතුර නෑ, වතුර තියෙනකොට ගෑස් නෑ, ගෑස් වෙනකොට ලයිට් නෑ, ලයිට් වෙනකොට සල්ලි නෑ. සල්ලි ටිකක් අරන් ගෙදර එනකොට ගෙදර එකෙට සනීප නෑ. දැන් සල්ලි ටික අරන් යනවා බෙහෙත් දෙන්න, බෙහෙත් අරන් එනකොට මූ ජීවතුන් අතර නෑ. දැන් මිනිහ ගේනවා අඬාඬ ගෙදර ගෙනල්ලා දවස් අධ්‍යයක් තියාගෙන ඕක වල්ලලා පුච්චලා ගෙදර ඇවිල්ලා බැලනනම් අල ඉවරලා ගෙදර. මොකද වටේ උන් කණ්ඩ දෙන්නේ මිනිහ තියෙනකම් විතරයි. මිනිහ වල්ලලපු ගමන් අපි උයන් කන්න ඕනි. උයන් කන්න දැන් කුස්සියට කියලා රැක්කේක වල්නොට අල නැත්තම් අල ගේන්න වෙනවද නැද්ද? දැන් ආපහු යනවා අල ගේනකොට ආපහු ලූණු නෑ, හාල් නෑ, පොල් නෑ, සැමන් නෑ, පරිප්පු නෑ, තෙල් නෑ, වලන් නෑ, ගෑස් නෑ. ඔය ටික වෙනකොට තව එකෙක්ට සනීප නෑ. ඊට ඒකටත් බෙහෙත් තරම් වටේ ගහලනකොට ඒකත් ජීවතුන් අතර නෑ. ඒ මිනිහත් ගෙදර ගෙනල්ලා දවස් අධ්‍යයක් තියා නෝක වල්ලලා පුච්චලා ගෙදර එනකොට ආපහු අල නෑ. ටයි ඇතුව කළත් ටයි නැතුව කළත් ඩිග්‍රී ඇතුව කළත් ඩිග්‍රී නැතුව කළත් මේ රට අප්සෙට් කියලා පිට රට ගිහින් කළත් අල ලූණු ඇද ඇද ඉන්නවා මිනිවල්වල. මිනිවල්ලන ගමන් අල ලූණු අදිනවා. එක්ක අල ලූණු අදිනස්සේ මිනිවල්ලනවා. කැමති එකක් හිතා ගන්න. මට අල ලූණු කේස් යන්නේ අල ගෙනල්ලා ලූණු ගෙනල්ලා හදලා දීලා වැඳලත් යන. එහෙනම් පිටුරේ තේරෙනවද? එහෙනම් මේ මොකද්ද බුදුහාමුදුරුවෝ දැනගන්න ඕනේ දහම. පිටුරේ සෝතාපන්න වෙන්න බණ කීයක් ඕනේද? බණ තියෙනවා 84000. අඩුම ගානේ 4000ක්වත් පාඩම් කරපු කෙනෙක් තමයි සෝවන් වෙන්නේ. දැන් ඔබ බණ කීයක් දන්නවද? සෝවන් වෙන්න බණ කීයක් ඕනේද? 84000න් 4000ක්. හරිද? අරගේ තියෙන වරක් කියලා. වරක් කියන්නේ එකක්. කොණ්ඩඤ්ඤ තවුස සෝවන් වෙන්න බණ කීයක් ඇහුවද? පළවෙනි බණ.
බුදුහාමුදුර කලින් බණ කියලත් නැහැ, CD ගහලත් නැහැ, පොත් ලියලත් නැහැ. බුදුහාමුදුරට බණ channel එකකුත් නැහැ. සතිය ගත කරලා 8 වෙනි සතිය පිටත් වුණා මිගදායට. සති 8ක් යනවා කියන්නේ මාස 2යි. මාස 2 කියන්නේ ඇසළ පොයි. ඇසළ පොයේ දවසේ 5 දිනෙට බණ කිව්වා. 5 දිනෙකගෙන් පළවෙනි බණ අහපු කොණ්ණඤ්ඤ තවසෝවන් වුණා. මනුස්ස ලෝකෙ එක්කෙනයි දිව්‍ය ලෝකෙ කෝටි 18ක්. 18 කෝටියක් එදා සෝතාපන්න ඵලයටපත් වුණා. මනුස්ස ලෝකෙ එක්කෙනෙකුත්. දැන් ඒතකොට සෝවාන් වෙන්න බණ ගියක් කොහොමද? එකයි. එකක් ඒක තමයි කිව්වේ වරක් කියලා කිව්වේ. උපන් දාසිට කරපු පව් නැත වරක් කිව්වේ ඒකයි. එකක් අහගනින්න හරියට අන්න එදාට ඔය කැලණිය හම්බුණා නම් ප්‍රශ්නේ විසඳෙනවා. මං ඒකයි කිව්වේ අද්දුටුවේ ප්‍රත්‍යක්ෂ. එහෙනම් එකම එක බණ මොකද්ද? අට්ඨක්කරා තීනි පදං සම්බුද්දේන ප්‍රකාශිත. මේ අකුරු 8කුයි පද 3කුයි තියෙනවා. ඔය අකුරු 8යි පද 3යි තේරිච්චේ සෝවාන්. මොකද්ද අකුරු 8යි පද 3යි? යද නිච්ඡන්තං දුක්ඛං යන් දුක්ඛං තද නත්තා. යමක් අනිච්ච දෙයක දුක දෙනවා. යමක් දුක දෙනනම් ඒක අත්තද අනත්තද? ඒක හොඳද නරකද? ඒක සාරද අසාරද? පින්වතුනි පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය අපි අහලා තියෙනවානේ. පරීක්ෂා කරනකොට මේක අනිච්චයි කියලා තේරුණොත්, නිරීක්ෂණය කරනකොට දුකයි කියලා තේරුණොත් ගන්න ඕනේ තීරණේ අත්තයි කියලාද අනත්තයි කියලාද? අර්ථයි කියලාද අනර්ථයි කියලාද? අනත්ත සංහිතෝ මේක අනර්ථ සහිතයි කළොත් අනාතයි. ඔන්න ඔය තීන්දුව ගත්ත අය දිනනවා. ඔක ලෝ වැඩ සංගරාවේ තියෙනවා. කන්නන් මෙන්විස අඹපල රිසිසේ මන් සන්තොස්කර කිමපල සිස්සේ. සතුටු වෙන්න අඹයක් කනවා. හැබැයි කාලා තියෙන්නේ වහදාපු අඹයක් නම් උට කනකොට සැප දුන්නට කාලා මැරෙන්න වෙනවා නම් ඒ අඹේ හොඳද භයානකයි? ඒ අඹේ අත්තද අනත්තද? ඒක සාරද අසාරද? එහෙනම් පින්වතුනි ඔබ සැප ගන්න ගිහිල්ලා කොටු වෙන්නේ දුකට නම් ඒ දුක දෙන වැඩපිළිවෙල බුදුහාමුදුරනෝ හොඳයිද භයානකයි? දැන් මෙතන කවුරුත් දුක් විඳින්න කැමතිද? මේ ලෝකේ කිසිම සත්‍යයක් දුක් විඳින්න කැමතිද? දැන් මං ඔය ටික අත්හැරලා දාලා මහාන වෙන්නේ දුකෙන් ඉන්නද සැපෙන් ඉන්නද? දුකෙන් ඉන්නද සැපෙන් ඉන්නද මහාන වෙන්නේ? දැන් සැපෙන් ඉන්නකොටත් මුන් ඒවා මේ සම්මා කාර් කියනවා, සම්මා ෆෝන් කියනවා, සම්මා කන්ස්ට්‍රක්ෂන් කියනවා අපිට ඉන්න දෙන්නේ නැහැ. දැන් මිනිස්සු අපිට පූජා කරනවානේ. අපි මොනකද කරන්නේ? දැන් අද මේ මම මේ බණට ඉඳලා ඔය වග පැත්තේ පින්නවල ආරාම පූජා. Taman හිටපු ගේ ඔක්කොම අංග සම්පූර්ණවල තට්ටු දෙකේ ගේ පූජා කරා. ඒ මැහැනින්නවා. අපි දන්නවා අපිත් එක්ක හිටු මේ නින්නවා. දැන් මේ ළඟදී අපිට ගෙයක් පූජා කළා කොහුවල හන්දියේ. කොහුවල කියන්නේ නිකාන්තනද? කොහුවල හන්දියේ හතරමං හන්දියේ ඔය දෙහිවල පාරට යන පාරේ පාරයි නෙගේ තට්ටු දෙක හැම කාමරයක්ම AC කරලා. ඒගොල්ලෝ අපිට ඒක පූජා කළා. ඒගොල්ලෝ ගියා ඕස්ට්‍රේලියාව පදිංචි. පිටුදි සාමාන්‍ය වරිපණන් වලට තක්සේරු කරනවා රජයෙන් කෝටි 50ක් ඒක. ඒක විකුණන්න ගිය කෝටි 100කට දෙන්න පුළුවන්. දැන් මේ මිනිස්සු අපිට දැන් අපි කිව්වද මහත්යෝ ගේ පූජා කළා ඕස්ට්‍රේලියාව යන්න කියලා. පූජා කළා ගියා. අර හාමුදුරුවෝ කෙනෙක් බණ කියන්නේ වටාපත්ත රත්තරන්ෙන් පූජා කරනවා. පින්වතුනි මිනිස්සු පූජා කරනදී අපි මොනවා කරන්නේ? අපි එපා කියන්නේ. අනුන්ගේ එකක් අපිට නවත්තන්න බෑ. බුද්ධ ශාසනයේ හැටි එහෙමයි. එහෙනම් මේකේ අපිට සැපෙන් ඉන්න ක්‍රමයක් හැදිලා තිනවා. අපිට තුන් වේල මේ දෙවේලක් කෑම ටික හොඳට හම්බ වෙනවා. කෑම ටික හම්බ වෙන්නේ කොහෙටද හොඳට? ගෙදරද පන්තලේද? ඒක කියන්නේ හිමින් ඉරිසියාවට. හොඳම කෑම වේල තියෙන්නේ පන්තලේද ගෙදරද? ඉරිසියා කරන්න දෙයක් නැහැ. ඔබමනේ ගේන්නේ. මොකටද ඉරිසියා කරන්නේ? පින්වතුනි වෑංජන 10 15 20 30 මේ ළඟදී කෝට්ටේ ගියා 32ක් තිබුණා. මාර අමාරු වැටෙන්නේ සමහර දාන වලට. ඊට පස්සේ නාවල දානයක් තිබුණා 64ක් තිබුණා. හොඳ මේක 108ක්. වෑංජන 108ක් වළඳන විදිහ මට කියලා දෙපිට කොහොම වළඳන්නේ? 3ක් වගේ තිබුණොත් ටිකක් වැඩිපුර ගන්න පොලොස් ටිකක් කොස් ටිකක් හාල් මැත් ඔද්දක් පරිප්පු ටිකක් ඕ වගේ අර ගමේ ගොඩේ විදියට හදන්නේ දානේ. අන්නේ දාට ටිකක් වැඩි 108 වළඳන හැටි කියන්නේ. පින්වතුනි වළඳ ඒක විතරක් නම් කමන්නේ නැහැ. බත් වර්ග කීයද? රතුබත්, කහබත්, සුදුබත්, එළවලුබත් දැන් මොන නිල්බතුත් හදන රුමන්දා කේස් එකක්. රසම් එකක්, සුප් එකක්, මාමයිට් එකක් දෙනවමයි තැඹිලි ෂුවර්මයි. ඊට එළවලු ප්ලේට් එකක් කලින්ම දෙනවා. ඒ ඔක්කොම දීලා අමාරුවෙන් වලදලා අත හොදන්න දෙන්නේ නැහැ. කිරිපැණි මග රෙඩි කරන් ඉන්න. ඉන්ටෝල් නැහැ සමහරව දාන වලට ගියාම ඉන්ටෝල් නැහැ. වලඳන්න අත හොදන්න ඉතලා කිරිපැණියෙන්. වලඳන්න ගියාම අපි අමාරු වැඩන බත් යට වෑංජන උඩ දැන් අත දැම්මාම අර වෑංජන අතේ ඉඳුල් පිරිලා අපි පාත්‍රේ වදලා ඉඳුල් නාගෙන කටයි 2යි 3යි වලඳන්නේ. ඒක වලඳන්නලත් අත හොදන්න ඉතලා කිරිපැණි උස්සන්නේ.
කිරිපැණි විතරක් නම කමන්නේ කස්ටර්ඩ් ජෙලි පුඩින් සලාඩ් පටලප්පන් අයිස්ක්‍රීම් එන පොලිමක් එනවා. ඒක අමාරුයි වලදලා කප් එක දීලා උඩ බලනකොට මෙන්න පළතුරු පොලිමෙන්. පළතුරු වලදලා ප්ලේට් එක දෙනකොට කැවිලි දෙනවා. කැවිලි දීලා අප්සෙට් එකයි කියලා කෝපි දෙනවා. බලන්න කරන වැඩ. කෝපිත් දීලා දැහැතුත් දීලා සල්ලිත් දීලා පිරිකරක් දීලා ගිහිල්ලක් දානවා. නැත්තම් ආපු වාහනේට සල්ලි ගෙවනවා. පින්වතුනි මෙච්චර දෙන තැනක් තියෙනවද? දැන් මේ තිහාරියේ මුස්ලිම් අය ඉන්නවනේ. ඉතින් අපි ඉන්න බෑ. අපි දර්ගා ටවුන් එක පිටිපස්සේ අපි. ඔය අලුත්ගම කන්ද විහාර කිට්ටු බේරුවල මේ දර්ගා ටවුන් මැද තමයි අපේ කන්ද විහාරෙත් එක්ක අපි පන්සලදී. එහෙ මුස්ලිම් මිනිස්සුත් අපිට උදව් කරනවා. අපේ පැත්තේ මන් නම් කාටවත් මට දැන් කෝල් එකක් දුන්නොත් මුස්ලිම් මහත්තයට කෝටියක් පන්සලට වෙන්න කියලා ඒගොල්ලෝ එවුන. ඒ තරම් අපිත් එක්ක හිතමු. මම කවදාවත් බය නැහැ. මට දායකයෝ ඉන්නවා 2 කෝටි 20 ලක්ෂයක්. මේ රටම මගේ දායකයෝ. පාත්‍රය අරන් එළියට බැස්සොත් අපි බඩගින්න ඉදීද? ඉතින් මට කොහොමත් අවුලක් නැහැ. මම වැඩිපුර වළඳන්නේ සම්බෝලයි බතුයි. එහෙනම් පොළුන් තියෙනකන් ආල් ටික තියෙනකන් මට ප්‍රශ්නයක් නැහැ. අපිට පින නිදහසක් මම මේ ඔබට කියන්නේ දැන් කරන්න දෙයක් නැහැ මේක තේරුම් ගන්න. අපිට නිදහසක් තියෙනවා. ඒ නිදහස ඕන හින්දාමයි තරුණ කාලෙත් නැතත් 35න් හරි මහණු. දැන් ඔබ තාම ගෙදර ඉඳලා මේ ලෝකේ සියලු සත්‍යය සැප හොයනවා. ඔය සැප හොයන ක්‍රමේ හරිද කියලා ඔබ පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂා කළා නිරීක්ෂණය තුලින් සැප එනවා නම් ඕක කන්ටිනියු කරන්න. දුක එනවා නම් මොකද්ද කරන්න ඕන? වහම නිගමනය කරන්න. මේක අත්ත නෙමෙයි අනත්තයි. ඒ අනත්තයි කියලා වැටහෙච්ච જાත ඔබේ සක්කාය දිට්ඨිය ඉවරයි. මෙච්චර කල් දරාගෙන හිටපු කාය ටික සත් කියන දෘෂ්ටියක් ඇද්ද? සක්කාය දිට්ඨිය ඉවරයි. මෙච්චර කල් වෙන ප්‍රകൃති වැඩක් කියලා ටයි දාන් කෝට් දාන් සාරි ජීන්ස් නම් කරලා තියෙන තනිකර විකෘති වැඩක් කියලා තේරුණා නම් විකෘති වැඩවලට තියෙන ඉච්ඡා විකෘති ක්‍රියාවන්ට වන ඉච්ඡා විචිකිච්ඡා ඉවරයි. මෙච්චර කල් සිල්ලුතර කරක දෙයියෙක් වෙන්න බ්‍රහ්මයෙක් වෙන්න මනුස්සයෙක් වෙන්න මේ සසරේ පවත්තන්න ඇදුවත් කොහේ ගියත් අනාතයිනේ කියලා තේරුණා නම් සිල්ලුත පරාමාස ඉවරයි. ඔය සංයෝජන තුන බිඳුනොත් ඔබ සෝතාපන්නයි. සෝවාන් කියලා පවුල කැඩෙන්නේ නැහැ. පවුල හරියන්නේ සෝවාන් වුණොත්. විශාකාව සෝවාන් වුණේ 7න් බැන්දේ 16න් ළමයි 20ක් හැදුවා. ළමයි හදන්න නැතු හිටියේ නැහැ. කෙල්ලෝ 10ක් කොල්ලෝ 10ක්. දැන් පිටුනේ සෝවාන් වෙලා ළමයි 20ක් හදනවා නම් ළමයි දෙන්නෙක් හදලා සෝවාන් වෙන්න බැරිද? දැන් අද මොකක් මේ ඔක්කොම සෝවාන් කිව්වම හිතන්නේ මේ බිම්බලයි යන එක. පිස්සුද? සෝවාන් කෙල්ලෝ පැනලත් ගිහින් තියෙනවා. ඒක සෝවාන් කෙල්ලෙක් සතර හේතුවට වැද්දෙක් එක පැනලා යනවා. ඔබ අහලා තියෙනවා ඒ කතාව. වැද්දත් එක්ක පැනලා ගිහිල්ලා බිම බලන් භාවන ඇටමාලේ ගන්නේ නැහැ. වැද්දාට ගැව්වම දඩේමෙත් යනවා. වැද්ද මස් ටික ගෙනාම ඒක උයනවා. එයත් ඒකෙන් කොටසක් කනවා. දෙන්නත් එක්ක ළමයි 10ක් හදනවා කැලේ ඉඳන්. සෝවාන්. දැන් මේ අද බිම බලන් යන්නේ අය හොයනවා. බිම් බලන්න යන්න ඕන හොරෙකුට බැරි. දැන් බිම් බලන් ගියාම දැන් අද බිම් බලන් යනවා නම් හිමීට යනවා නම් හෙල්ලෙන්නේ නැත්තම් වැඩිය නාන්න එහෙම නැත්තම් සෝවාන් කියලා හිතන්. යකෝ නාන්න නැතු ඉඳලා සෝවාන් වෙනවා. දැන් මේ කකුල් දෙකවත් හොදලා නැත්තම් තිවුර එහෙන පැච් එකක් නම් අන්න සෝවාන්. පිස්සුද? පැනලා යන්න පුළුවන් නම් ඔබට මොකද්ද කරන්න බැරි? පැනලා ගිහිල්ලා ළමයි 10ක් හදනවා. අන්තිමට නෝනාගේ බණ අහලා වැද්ද කැලේදීම සෝවාන්. වැඩි වැඩේ කරන ගමන්. මේ දඩේ මේ යන ගමන් කැලේදී සෝවාන් වෙනවා. දැන් අම්මා තාත්තා දෙන්නම සෝවාන්. ළමයි 10ට කැලේ ඉඳන් බණ කියනවා. පන්සල් ගියේ නෑ. ආමුදුරු පන්සල් කැලේට ගියෙත් නෑ. අන්තිමට අම්මා තාත්තගේ මන අහලා ළමයි 10 සෝවාන් වෙනවා. පිඟුදිනි ගණිකාව රහත් වෙච්ච, මිනිමරුව රහත් වෙච්ච, බේබද්දෝ සෝවාන් වෙච්ච, වැද්දෝ සෝවාන් වෙච්ච බුද්ධ දාතනේ අපි වැනෙනවා. ආමුදුරු ටිකක් වැනෙනවා, ගිහියොත් වැනෙනවා. වැනි ඉඳලා මැරෙනවා. මැරෙන උන්ගේ දී 99 4 5. ඕකටද මිනිස්සෙක් උනේ. මේක කල් දාන්න එපා. මෛත්‍රී බුද්ධ ශාසනයත් හම් වෙන්නේ නැහැ ඔබට. මේක මිස් කරගත්තොත් ඔය ගොන් වැඩ ටික විතරක් කළා, gedara වැඩ ටික විතරක් කළා මැරෙන උන් ගිහිල්ලා උපදින්නේ 4 5. ඔය ගිහිල්ලා ඉපදුනොත් උන්ට මෛත්‍රී බුදුහාමුදුරු බලන්න වෙන්නේ නැහැ. උන්ට ගවදා හරි බේරෙන්න වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ. මොකද 4 පායකට වැඩිච්ච එකෙක් ආපහු උඩ එන්නේ ලෝක විනාශෙදී. ලෝක විනාශය වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ. මේ භද්‍ර කල්පයක් කකුසඳ කෝණාගම කච්චප ගෞතම බුදුවරු 5 දෙනෙක් පහළ වෙනවා. දැන් 4ක් බුදු වෙලා තව එක නමක් ඉන්නවා මෛත්‍රී බුදුහාමුදුරු. එහෙනම් මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙනකොට ඔබ සුගතියක හිටියේ නැත්නම් ඉන්නේ දුගතියක නම් ඔබට බේරෙන්න වෙන්නේ ඒ බුද්ධ ශාසනය ඉවර වෙලා තව අවුරුදු කෝටි ගාණක් ගිහිල්ලා ලෝක විනාශ වෙන දවස්. ඒ හින්දා gedara වැඩ විතරක් කරලා ඉන්න එපා. ඕක මහ ලොකු කජ්ජක් නෙමෙයි. දැන් කිව්වනේ ගානත් එක්ක පොළොවේ වැලි කැට වලටදී පෞල් ජීවිත ගෙවලා හරි ගියේ නෑ. ගෑනු ඇසුරු කළා හරි ගියේ නෑ. මිනිස්සු ඇසුරු කළා ළමයි ගියේ හරි හැදුවා හරි ගියේ නෑ. ඔක්කොම විනාශයට පරිණාමයට විපරිණාමයට මහ වුණා. එහෙනම් මේ පාරත් ඕකම වෙනවා. 4 පායකට වැටුනොත් ආපහු ගොඩ එන්න වෙන්නේ මෛත්‍රී බුදුහාරු බුදු වුණාට පස්සේ. පෙදුණු මෛත්‍රී බුදුහාරු බුදු වෙන්න තව අවුරුදු කෝටි 54කුත් ලක්ෂ 65ක් තියෙනවා.
මේ 2026 ඕකට එකතු කරගන්න 54 කෝටි 65 ලක්ෂයක්. තව කොච්චර කල් ඉන්නද සතරපා? එන අප්පමාදීන සම්පාදේත ඔය කියන බණ ටික අහලා මේකෙත ඔබ සැප හොයනවා සැප තියෙන තැනකින් හොයන්න. මිරිඟුව පස්සේ ගිය මුවාට වතුර හම්බ වෙන්නේ නැහැ. මගදී පපුව පැල්ල මැරෙනවා. ඔබට වෙන්නෙත් ඕක. ඒක තමයි මිරිඟුව පස්සේ ගිය මුවෙක් වගේ කටු කන බල්ලන්ගේ බඩ පිරෙනවා. මස්ලේ නැති යට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ කන්නේ සතුටු වෙන්න හැබැයි බඩ පිරෙන්නේ නැහැ කට කැපෙනවා. කටු වලට කට කැපිලා කටෙන් ලේ ගලනවා ලේ රහට රැවටිලා තව කනවා තව තුවාල වෙනවා අන්තිමට බල්ලට තුවාල වුණා රෙන්න වෙන මුකුත් උනාත් හැබැයි ඕක බලන් හිටපු එක බල්ලෙක්වත් අර බල්ලා මෝඩ බල්ලෙක් කියලා හිතුවත් ඒ බල්ලෝ මොකද හිතුවේ මූට හොඳ කෑමක් හම්බ වෙලා මුන් හොඳට කනවා දැන් උනුත් ඒකට පොර කෑවා හැබැයි උන්ටත් හම්බුණාද දෙයිද ඕක නෙවෙයි අපිටත් උනේ වටේ පිටේ උන් ටිකයි නෑදෑයෝ ටිකයි ගමේ උන් ටිකයි යාළුවෝ ටිකයි ඔක්කොම හිතුවේ අපිට හරි ගිහිල්ලා කියලා හැබැයි අපි කන කට්ට දන්නේ ඇහුන්නේ නැහැ. අපිත් මාර කට්ටක් කනවද නැද්ද? ඉගෙනීම කටුවිත්තක් එහි ඵලය. ඉතින් ඉගෙන ගන්න එක විතරයි මොකද්ද හම්බ වෙන්නේ? මල් හම්බ වෙන්නේ. ඉගෙන ගත්තොත් ඉගෙනීම කටුවිත්තක් එහි ඵලය මල්ලිත්තක් කියලා කිව්වට මෙතන ඉගෙනගෙන මල් හම්බ වෙච්ච යතුත්. ඒකද ඒකත් අවුල් වැඩි. දැන් මම මේ කියන එක තේරෙන්නේ නැද්ද නැත්නම් ඉගෙනගෙන නැද්ද? නැත්නම් මල් නැද්ද? මොකද්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ඉගෙනීමත් කටුවිත්තක් එහි ඵලයත් කටුවිත්ත. කටු කාලා මැරෙනවා. ඉගෙන ගන්න රස්තාවක් එපා ඔබට අපිට ඕනේ නැහැ. රස්තාවක් කරන්නේ මොකක් හරි කරගන්න එපා මේ කටෝ ගන්න. ඒකට ඉගෙන ගන්න. ඉගෙන ගන්නේ සැපටද දුකටද? මේ ඔබ කරන වැඩ ටික ගැන අහන්නේ පම්පෝරි ගහ. ඉගෙන ගන්නේ සැපටද දුකටද ටක් ගාලා කියන්නේ. ඉගෙනගෙන රස්තාවක් කරන්නේ සැපටද දුකටද? රස්තාවක් කළා ගෙයක් දොරක් හදන්නේ සැපටද දුකටද? ගෙයක් දොරක් හදන් කසාද බඳින්නේ සැපටද දුකටද? ඒක හිමින් කියන්නේ. ඒ මොකද? ඒ කියන්නේ කට උත්තර නැද්ද වැඩේ අප්සෙට් වෙලාද මොකද වෙලාද? මං අත උත්තරන්න කියන්නේ එහෙම අමාරුයි දාන්නේ නැහැ බය වෙන්න එපා. කසාද මට උත්තරේ විතර දෙන්න කසාද බැන්දේ සැපටද දුකටද? යකෝ ඒකට උත්තරේ ඉන්නේ නැහැ බැන්දේ සැපටද දුකටද? උත්තරේ කියනවා. දැන් සැපද? කසාද බැඳලා සැපට හම්බුන්නේ නැත්නම් ගඟේ පයින්නවා කියලා තමයි පටන් ගත්තේ. හොයලා බැලුවහම ගඟේ පැල්ලා තියෙන හම්බ වෙච්ච උන්. ඔයා නැත්තම් පයින්නවා ගඟේ. දැන් ගඟේ පයින්න වෙලා තින්නේ මොකෙටද? ඔබ අහලා තියෙනවද බඩ රිදෙනවා කියලා කෝච්චියට බඩ තියපු මේ ඉතිහාසෙ? මගේ පිට රිදෙනවා. මම යනවා කෝච්චියේ පිට තියන්න. අහලා තියෙනවද? මගේ බෙල්ල රිදෙනවා. මම යනවා බෙල්ල වෙලදා. දැන් අද ඔය තියෙන යන්න එකක් අවුරුදු 15 කෙල්ල බෙල්ල වෙලදා. විභාගෙට බය වෙලා කියලා කියන්නේ වෙන ප්‍රශ්නයක් දන්නේ. ගෙදර හිටපු කෙල්ලෝ දෙන්නේ නැහැ එකෙක් බෙල්ල වෙලදා. දැන් රැට මිනිහ ගේන්නේ යන්න තියෙනවා. අවුරුදු 15. බලුන්ට තියෙන දැන් කවුද බෙල්ල රිදෙනවා කියලා බෙල්ල වෙලදා ගත්ත එක අහලා තිනු. එහෙනම් මේ ලෝකේ වැඩිම අමාරු ඇඟ රිදෙන එකද හිත රිදෙන එක? වැඩිම මැරිලා තියෙන්නේ ඇඟ රිදිලාද හිත රිදිලා? පිඟුදෙනේ ඇඟ රිදෙන්නේ තමන්ගේ ටිකෙන් හිත රිදෙන්නේ ලං කරගන්නේ උන්. ගෑණිගෙන් හරි මිනිහා ගෑණි අපිට ඕනි දෙයක් නැත්නම් හිත රිදෙනවද නැද්ද? මිනිහා අපිට ඕනි දෙයක් නැත්නම් හිත රිදෙනවද නැද්ද? ළමයි අපිට ඕනි දෙයක් නැ පෙම්බද ඔක තමයි ඉල්ලම් කනවා කියන්නේ. ඉතින් මාළු හැම කනවා කිව්වෙත් ඕක. පිඟුදෙනේ මාළු හැම කන්නේ දුකටද සැපටද? ඇහෙන්නේ නැහැ. මාළුන්ට යමක් දැක්කහම ඒක පේන්නේ දුකක් ඇටියටද සැපක් ඇටියද? මොකක්? මාළුවෙක්ට යමක් දැක්කහම පේන්නේ දුකක් ඇටියටද සැපක් ඇටියද? දුකක් ඇටියට පේනවා නම් කනවද? පොඩක් කල්පනා කරලා උත්තර නැත්තම් ගොංකම පේනවද? මාළුවෙක්ට යමක් දැක්කහම පේන්නේ දුකක් ඇටියටද සැපක් ඇටියද? වාසනාවක් ඇටියටද අවාසනාවක් ඇටියද? සම්පතක් ඇටියටද විපතක් ඇටියද? ඒකනේ තව එකෙක් කන්න ඉස්සලා පැනලා කන්නේ. පැනලා කන්නේ යම්. මං ඊළඟ ප්‍රශ්නෙත් අහනවා ඒකට උත්තරයක් දෙන්න. ඔබට නෝනව මහත්යව ළමයි ටික පේන්නේ දුකක් ඇටියද සැපක් ඇටියද? වාසනාවක් ඇටියද අවාසනාවක් ඇටියද? සම්පතක් ඇටියද විපතක් ඇටියද? එන ඔබත් ඉන්නේ මාළු වගේ තැන. ඔය කතා දෙක සමානයි. කවදා හරි ඕක තේරුණොත් සෝවන්. තේරුණාද කියප එක? කවදා හරි මාළුවට මොලේ පෑදිලා හැම විපතක් කියලා තේරුණොත් විතරයි මාළු බේරෙන්නේ. ඔබට කවදා හරි මේක විපතක් කියලා තේරුණොත් විතරයි ඔබ බේරෙන්නේ. කියප එක තේරුණාද දන්නේ? දැන් ලං කරගත්තේ සැප ගන්න දැන් සැපද? දැන් සැපද? කසාද බැන්දේ සැපට මම ඒකට අත උස්සන්න කියන්නේ නැහැ. හොඳ නැහැ අමාරුයි දාන්න. මට මූණු බැලුවාම හිතා ගන්න පුළුවන් කජුලෙලි වගේ තියෙනකොට. හැබැයි මම මේකට නම් අත උස්සන්න කියනවා. ඔබ කිව්වා නේද ළමයි හැදුවේ සැපටද දුකටද? ළමයෙක් හැදුවේ සැපටද දුකටද? සැපට වචන වෙනස් කරන්න එපා කිව්වා සැපට කියලා. දැන් එහෙනම් අත උස්සන්න ළමයි හදන් සැප විඳපු කට්ටිය.
යකෝ මේ කියනේව තේරෙන්නේ නැද්ද නැත්නම් ළමයි නැද්ද මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අත උතන එකෙක් නැහැ. ළමයි හැදුවේ සැපටලු අත උතන් නැහැ. හරි මේකට උත්තර දෙන්න මේකෙන් හොඳටම තේරෙයි. ඔබ ගෙදෙද්දි වැඩිපුර කියන්නේ මේ ළමයින්ගෙන් නිවනක් තියනවා කියලාද නිවනක් නැහැ කියලා. අන්න හොඳ පොයින්ට් එකක් මොකද්ද ගෙදර කියලා තියෙන්නේ. මේ ළමයි කියන්නේ නැහැනේ කේන්තිකන් මුංගෙන් මේ අක්කු මේ කාලකන්ණි. අර ළමයි මාදී හැබල්නකො අම්මා කියපු එක හරියටම කිව්වනේ කියලා. මුංගෙන් කිසිම නිවනක් තිබුණද නැද්ද? තිබුණද නැද්ද? නිවා ගන්න ගියාට නිවුණදපත් වුණාද? නිවුණදපත් වුණාද? ඉතින් පත්තු කරගත්තේ කවුද? ඉතින් එහෙනම් ළමයින්ට බයින්නේ. පත්තු කරගත්ත නම් බයින්නුට පත්තු කරගත්තේ කාටද? එහෙනම් මේ 2026 වර්ෂයේ ඉඳන් ළමයින්ට බැනීම තහනම්. ළමයිනේ බැන්නොත් මගේ නම්බර එක ඉල්ල ගන්න මේ නෝන්ලා ළඟ තියෙනවා. අරන් මට කෝල් එකක් දෙන්න. අද ඉඳන් බයින්ද පත්තු කරගත්තේ Tamanට නම් Tamanට බයින්. අද ඉඳන් ළමයින්ට බයින්න එපා, ගෑනිට බයින්න එපා, මිනිත්තුන්ට වටේ උන්ට බයින්න නැතුව බයින්න කාටද? බයින්න ඕනේ කාටද? Tamanටම බැනගන්න ගෑනු නම් බැනගන්න මං වගේ මේ මිනිස්සු නම් බැනගන්න මං වගේ මීහරකෙක්. ගෑනු නම් බැනගන්න මං වගේ නෑ ගෑනුන්ට වැච්චර එකක් තියෙන මං වගේ එළදෙනා. පිරිමි අය බැනගන්නවා මං වගේ මීහරකෙක්. ගෑනු අය බැනගන්නවා මං වගේ එළදෙනක් කියලා. ඇත්තද? ඔන්නම් පත්තු වෙච්ච හැටිත් පෙන්නන්නද? මේක පත්තු වෙන හැටි පෙන්නන්නද? ඇවිලෙන හැටි පෙන්නන්නද? හාද එන සාදුකාරයක්ද? පිටුදලි ගිනි කූරක් ගැහුවාම නිවන්න හරි ලේසිනේ. පින්බත් නිවෙනවා ගැසුවත් නිවෙනවා. හැබැයි අපි ඕක නිවන්න නැතුව වේලිච්ච පිදුරු ටිකක් ගෙනල්ලා ඕක වටේට වේලිච්ච දර ටිකක් තියලා ඒකට පෙට්‍රල් ටිකක් කියලා අර පත්තු වෙන ඇවිලෙන ගිනි කූර මැදින් තිබ්බොත් නිවෙනවද පත්තු වෙනවද? හරි සරලයි. නිවෙනවද පත්තු වෙනවද? ඉතින් අපි ඕක නෙමෙයිද බෑන්ඩ් එකක් ගහලා කළේ? ගින්නට දර දැම්මද නැද්ද? දැම්මද නැද්ද? දැම්මේ නිකන් නෙමෙයි අඬ ගහ දැම්මේ. එන්න අපි ළඟ තියෙනවා හොඳ දර ආදර තේරුණ නැද්ද? ආ කියලා දර දීලා ආදර වුණා මතකද කාලයකට කලින්? ආ කියලා දර දීලා ආදර වෙනවා. දර දානකොට වැඩි උනේ ආදරද ගින්දරද? ඉතින් ගිනි වැඩි වෙනකොට කර වෙනවා. ඒ දානේ කරදර. දැන් දර දාට පස්සේ දර කර වුණාට පස්සේ කරදර නැද්ද? දර දාන එක සුන් කරපු ඉඳන්නේ සුන්දර. ඒකනේ පාවඩ දාලා මුතු කුඩ දාලා මේ උඩ තියලා පෑන් තියලා කෝපි දීලා දර සුන් කරන තැන සුන්දරයි. දර දාපු උන්ට සුන්දරයිද ගින්දරයි? දැන් කාටද බයින්නේ? දර දාගත්තේ අවුල ගත්තේ කවුද? දැන් පිච්චෙන්නේ කවුද? මේ හැම අම්මේ තාත්තෙක්ම ඉන්නේ පිච්චි. හැම ගෑණියෙක් මිනිහෙක්ම ඉන්නේ පිච්චි. ඇත්තද බොරුද? පිච්චෙනවද නැද්ද? මේ අම්මලා තාත්තලා පිච්චෙනවා ළමයි ගැන. මගේ ළමයාට මොකක් හරි වෙයි. තියනවද නැද්ද? කැඩෙයි බිඳෙයි ලෙඩ වෙයි මැරෙයි ඔන්න පිච්චෙනවා. කැඩිච්ච බිඳිච්ච ලෙඩ වෙච්ච මැරිච්ච ගෙවල් පොළොවේ පස් කරනවා. කැඩිලා බිඳිලා මැරිලා ඉවරෙන් හූල්ලනවා. නැති ගෙදර එක මට නෑ කියලා පිච්චෙනවා. ඉන්නේ පිච්චි. එහෙනම් ගෙවල් හතරක් තියෙනවා. වෙච්ච නැති එක වෙයි කියලා ගිනි කනවා. වෙච්ච අය දැන් පෙට්ටි බදම් පොළොවේ පස් කරනවා. අන්න අර පස් කඳු ආර කෑ ගන්න. වෙලා ඉවර එක පොටෝ බල්ලා හූල්ලනවා. නැති ගෙදර එක නෑ කියලා අඬනවා. ඔය ගෙවල් හතරෙම තියෙන්නේ සැපද ගිනිද? සැපද තියෙන්නේ ගිනිද? ඉතින් ගිනි තියෙන ගෙවල් වලට නමක් කියනවා ගිනි ගෙවල් හෙවත් ගිහි ගෙවල්. එහෙනම් ගින්නක් හදාගත්තා මාළුව හැම දැකලා සතුටු වුණා වගේ ಜಾතියක් දැකලා සතුටු වුණා. ගෑනු ಜಾතියක් දැකලා පිරිමි සතුටු වෙනවා. පිරිමි ಜಾතිය දැකලා ගෑනු සතුටු වෙනවා. මට වාසනාවක් හම්බුණා කියලා පැනලා අල්ල ගන්නවා. හැබැයි ಜಾතිය ඇස්සේ ජරා මරණයක් තියෙනවා. ඇමාස්සේ කොක්කක් තියෙනවා. එහෙනම් නෝනා කියන ಜಾතියට ජරා මරණයක් තියෙනවා නම් මහත්තයා කියන ಜಾතියට ජරා මරණයක් තියෙනවා නම් ළමයා කියන ಜಾතියට ජරා මරණයක් තියෙනවා නම් ඒකෙන් ඉන්නේ සැපද බයද? දැන් ජරා මරණයක් තියෙන එකෙක් නම් හදාගෙන තියෙන්නේ. ඉන්නේ සැපේද බයේද? මේ හැම අම්මෙත් තාත්තෙම ගිනිකන්නේ ඒකයි. හදපු ළමයා ෂුවර් නෑ. කැඩෙන්න බිදෙන්න ලෙඩ වෙන්න මැරෙන්න පුළුවන්. ඒ හින්දා වෙයි කියලා ගිනි කනවා. උනොත් පොළවේ පස් ගන්න වෙනවද නැද්ද? පිළිදිරි මම ගිහිල්ලා තියෙනවා මලගෙවල් වල ඇති වෙන්නේ. මේ ළඟදි ගියා මලගේක එකම ළමයා මැරිලා අවුරුදු 10යි. උණ ගැනිලා වැඩේට උනත් ඇති පරිස්සම් වෙන්න. ළමෙක් ජීවත් වෙන්න තියෙන එක හේතුවයි මැරෙන්න තියෙනවා හේතු 99999. පිළිදිරි මට නම් බයේ බෑ. මට ඕක තේරෙන්නේ බීච් එකක පොල් තෙල් පානක් කරන් යනවා කියලා.
ගෙදරක ළමයෙක් ඉන්නවා කියන්නේ නෝනෙක් ඉන්නවා කියන්නේ මහත්තයෙක් ඉන්නවා කියන්නේ බීච් එක පොල් තෙල් පානක් කරයි යනකොට වෙන දේ වෙන්නේ. වැඩිම හේතු තියෙන්නේ පත්තු වෙන්නද නිවෙන්නද. එහෙනම් ළමයා ජීවත් වීමේ සම්භාවිතාව එකයි මැරෙන්න තියෙන සම්භාවිතාව 99999 ලක්ෂෙත්. තාම ඉන්නවා නම් සතුටු වෙන්න. එහෙනම් නෝනාටගේ මහත්තයාට ළමයාව ඉන්න එකද වැඩිපුර හේතු දෙන්නේ නැති වෙන්න. වැඩිපුර හේතු දෙන්නේ නැති වෙන්න. ඒතර එහෙම එකක් තියන් සැපකේ ඉන්න වෙන්නේ ගින්නක. ඒක තමයි જાතියක් හදන් ගිනි කනවා જાති ගින්නක. ඒකට ප්‍රශ්න එනකොට තමයි ජරා ගින්න. ඒක මලහම තමයි මරණ ගින්න. ඒකත් එක තමයි ශෝක පරිදේව දුක්ඛ දෝම. දැන් ඕකනේ විඳින්නේ පම්පෝරිකක. එන ගින්නක් කනවා ළමයා දුවනවා බයද නැද්ද? අද්දකීමෙන් කියන්නේ ළමයා දුවනවා බයද නැද්ද? ළමයා දුවන්නේ නැහැ ඒත් බයද නැද්ද? දුවනකොට පත්තෙන් දුවනවා වැටෙයි කියලා දුවන්නේ නැත්තම් අරන් දුවනවා ලෙඩක් කියලා. ළමයා කන්නේ නැහැ බයද නැද්ද? ළමයා හොඳට කනවා ඒත් බයද නැද්ද? ළමයා අඬන්නේ නැහැ බයද නැද්ද? ළමයා හොඳට අඬනවා ඒත් බයද නැද්ද? ළමයා නිදාගන්නේ නැහැ බයද නැද්ද? ළමයා හොඳට නිදිනවා. ගිහිල්ලා තට්ටුවක් දාලා බලනවද නැද්ද? බලනවද නැද්ද? මට ඇත්ත කියන තට්ටුව දාලා බැලුවේ මොකද්ද? මැරලාද කියලා හුස්ම ගන්නවද? ඒ කියන්නේ තට්ටුව දැම්මේ ෂුවර් ඉඳද ෂුවර් නැති ඉඳද? ෂුවර් නැති ළමයෙක් ළඟ ඉන්න එක සැපද්ද ගින්නද? එන ඉන්නේ ගිනි කකා පිළිගන්නවද? දරු ගින්න, දරු කැක්කුම්. ඔන්න ඔය ගිනි කකා ඉන්නට ආරංචි වුණොත් පොළවේ පස් කනවද නැද්ද? කනවද නැද්ද? අන්න ජරා ගින්න, නැති වෙච්ච දාට මරණ ගින්න. ඕකත් එක්ක එන්නේ සැපද ශෝකද? සැපකෝ ශෝක. බලාපොරොත්තුව සැප. හැම කාලා සැප බලාපොරොත්තු වුණාට කොක්කට අහුවෙලා දුක ආවා. එහෙනම් ಜಾති අරන් සැප ගන්න ගියාට ඒකේ ජරා මරණය නිසා ආවේ සැපද ශෝකද? එහෙනම් ಜಾති තියෙන හැම ගේකම ජරා මරණ තියෙනවා. ජරා මරණ තියෙන හැම ගේකම සැප නැහැ. මොන ගේ කොහොම වුණත් ශෝක පරිදේව දුක්ඛ දෝමනක් තියෙනවා. දැන් තේරෙනවද? එහෙනම් ಜಾති තියෙන හැම ගේකම ජරා මරණ තියෙනවා නම් මෙතන අත උස්සන්න ජර මර නැති ගයක් තියෙන කෙනෙක්. මේ කියනවා තේරෙන්නේ නැද්ද? ඉතින් අත උස්සන්න නැත්තේ. ඉතින් ඒ කියන්නේ මේ හැම ගේකම ජර මරද? යකෝ මූණකට බැලුවාම එහෙන පෙනුමට ඉන්නවනේ. ඒ කියන්නේ කට්ටිය උඩින් ඔපේ යටින් ඉතින් ඔහේ ජරමර මෙහෙනේ අජරාමර. මෙහෙ අජරාමරයි ඔහේ ජරමරයි මෙහෙ මෘතයි ඔහේ මෙහෙ අමෘතයි ඔහේ මෘතයි. මෘත කියන්නේ මිනියට මෘත ශරීරය මෘත දේහය මෘත ශරීරාගාරය. එනම් මගුලක් කියලා ලං කරගත්තේ මගුලක්ද අවමගුලක්ද? කලේ මගුලක් වැඩි උනේ එක ලෙඩයි එක මරණේ තීච්ච කාට පාළුයි කම්මැලි මූසලයි කියලා එක දෙක කළා. ඊට දෙන්නට ටිකක් කල් යනකොට පාළුයි කම්මැලි බෝරින් කියලා දෙක තුන කළා. පස්සේ පොඩි කාට පාළුව ඇති මූ තනියෙන් දෙල්ලම් කරනවා කියලා තුන හතර කළා. දැන් වැඩි වුණා මගුල්ද අවමගුල්ද? කලේ මගුලක් වැඩි උනේ එකක්වත් හොඳ ඒවද පපුව පැල්නේවද? පිඟුදිර අර මම කියපු මල ගෙදර අවුරුදු 10 ළමයා මැරිලා පාංශකූලේදී මිනි පෙට්ටිය පෙරලා ගත්ත බිම්. බන කොච්චර ගින්නක්ද කියලා. දැන් පාංශකූලේ දීලා මිනිය උස්සන්න හදනකොට අර මිනිය අරගන්න යනකොට අම්මයි තාත්තයි පැනපු පැනලට පෙට්ටිය පෙරලිලා ගිල වැටුණා බිම. ලොක් ටික පැනලා පොඩි එකාගේ මිනිය මුණින් අතහැරලා පොළොව. මටත් ඒ වෙලේ හොස් ගාලා ගියා දුකක් ආවා. අනේ අපොයි කියලා අනුකම්පාවක් ආවා. මට එදා මාර සතුටකුත් ආවා. මං ගැන වැරදියට හිතන්න එපා මිනිස්සුන්ට මෙච්චර දුකක් තියෙදි මේ ආම්දුර සතුටුනා කියලා. මට සතුටක් එන්න හේතුවක් තියෙනවා. තේරෙන කෙනෙක් කියන්නේ ඇයි මට සතුටක් ආවා? මම බේරිච්ච ඉඳ මට මං හරිද වැරදිද? පුළුවන් නම් මෙතෙන්ට එන්න. නැත්තම් මිනී වල්ලන්න වෙයි. සැපද දැන්? එහෙනම් ಜಾති හදන් ගිනි කනවා ජරා මරණ ශෝක පරිදේව දුක් දෙල්ලන්. සමසිඳී මසසිඳී නහර සිඳී ඇට සිඳී ඇට මිදුළු සිඳී මේ ඇතුළටම කිඳා බහැපු ගින්නක්. ඕක විඳින්නේ කොහොමද? මම එක සැරයක් ගියා ඔය පිළියන්දල බණකට බෝකුන්දර ගෙදර හිටපු ළමයි දෙන්න එකට මැරිලා. කොහොම ගින්නක් තියෙන්නේ නැද්ද? කෙල්ලෝ දෙන්න නිලිය වගේ. සල්ලි කියන ගේක රුසියාවේ කැම්පස් එකකට ගිහිල්ලා ඉගෙන ගන්න එහෙදි ගින්නකට අහුවෙලා මැරුණා. ඔය නාත්තන්ඩිය පැත්තේ 6ක් හිටපු ගෙදර 5ක් මැරිලා. නෝන මටත් බාලයි නෝන විතරයි ඉතුරුනේ ළමයි දෙන්නයි මහත්තයයි අම්මයි තාත්තයි 5 දෙනාම රිවර්ස්ටන් ගිහිල්ලා නාන්න ෆන් ගන්න ගිහිල්ලා මිනි 5ක් අරන් ගෙදරින්. පරිස්සම් වෙන්න ඕක අදත් වෙන්න පුළුවන්. ඊළඟට එන කෝල් එකත් ඕක වෙන්න පුළුවන්. ඊට කලින් සෝවාන් වෙන්න ඔළුව අවුල් වෙන්න කලින්.
ඔය පිස්සුව නැටුව ඇති. ඕකේ හොඳ ඒවා හොයන්න එපා. මගට උගුලක්. ඒකයි මගුලක්. කලේ මගුලක් වැඩි උනේ මගුලක් දා මගුලක්. එක ලෙඩයි එක මරණේ තීච්ච එකට දැන් මලකේවල් කීය? එකක්වත් එල්ලන් ඒවා. මගුලක් කලේ සැපටද දුකටද? පෙලට රහගණ්ඩයි කලේ පෙලට රහගණ්ඩ කලාට කැඩෙනකොට බින්දෙනකොට ලෙඩ වෙනකොට මරනකොට කුටි කන්න බැනුම් අහන්න කඩේ යන්න පොලේ යන්න ක්ලිනික් යන්න සීට්ටු දල්ලි පන්ති දල්ලි පොලි දල්ලි අතු ගන්න වියදාන්නත් කරන්න යන්න බියන්න කවන්න පාන මුම් පත්තේ දුවන්න මුන්ට බෙහෙත් ගෙන මුම් පන්ති යවන්න මුන්ට ඉස්කෝල යන්න මුම් පරිස්සම් කරන්න ඔය චුට්ටයි කිව්වේ 2000ක් විතර දිනනවා කියන්න බෑ හති එනවා දැන් කියනකොට මෙහෙම හති නම් විදින කාට කොහොම හතියක්ද මං ඔය දැන් කියාගෙන ගිය ටික පෙලට ආවොත් රහද වහද ඇහෙන්නේ පෙලට වහාවොත් මොකද්ද මන් දන්නේ අහලා තියෙනවද පරණ වචනයක් පෙලට රහගන්න ප්ලෑන් කළාට පෙලට එන්නේ වහා ඒ හින්දා ඉස්සර මිනිස්සු ඕකට කිව්වා පෙල වහා ඉස්සර මිනිස්සු කොච්චර මීටර්ද කියලා බලන්න පෙලට වහ දෙන හින්දා පෙල වහ කිව්වා ආවෙම වහක්ින්ද ආවහ කිව්වා වෙන්ුණේ වහක්ින්ද විවාහ කිව්වා වහකුයි හෙනේකුයි හින්ද වාහේ කිව්වා. ඔන්න වචනවල තේරුම. ඔක තවත් hina යන්නේ හොඳටම තේරුණාම. මූට වහකුත් කැවිලා හෙනේකුත් වැඩ තියෙද්දි බෑන්ඩ් එකකුත් ගන්න. වාහේ කියන දවසට බෑන්ඩ් ගහන්න එපා. ඔන්නම් කවුරු හරි මහානද වෙන දවසට බෑන්ඩ් ගන්න. ඕවා තඹ සතේක ෂුවර් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මම ගිහින් තියෙනවා වෙඩින් එක දවසේ කැන්දන් යනකොට මනමාලිගේ කර උඩ මනමාලය මැරි. මගුල්ගේ දවසේ මලගේ කොච්චර පවුද කියලා මහතර. ඒ කියන්නේ වෙඩින් එක දවසේ කලින් ප්‍රී ෂූට් එකක් කළා එන ගොම් පාට් තියෙනවනේ දැන්. ප්‍රී ෂූට් එකක් කළා දැන් වෙඩින් එකක් ලක්ෂ ගාණක් දීලා බීච් සයිඩ් එකේ හොටෙල් එක ගන්න. දැන් වෙඩින් එක අරගෙන ඔය කාලා බීලා අස්සම් කරලා පෝරුවේ නැගලා නටලා ගහලා ඔක්කොම කැටයන් ටික දාලා කැන්දන් යනවා. නැකතට. මේ මදු සමයට මංගල රාත්‍රියට යනවා දෙන්නත් එක්ක. කැන්දන් යනකොට අර බුකින් දාපු හෝටලේ පෙනි පෙනි කාර් එක ඇතුලේ මනමාලිගේ කර උඩ මනමාලයා පණ යනවා හાર્ට් ඇටැක්. නිකන් හිතලා කියන්න. ඔය කෙල්ලට නිකන් හරි තේරුණා නම් මූ අරුවෙන් පැය ගානකින් මැරෙනවා කියලා පෝරුවේ ඉන්නවද පෝරුවෙන් පැනලා දුවනවද? කෙල්ලට තේරුණා නම් තව පැය කිහිපයකින් මූ මැරෙනවා කියලා ඌත් එක පෝරුවේ ඉන්නවද පෝරුවෙන් පැනලා දුවනවද? කෙල්ල දැක්කනම් මූ මැරෙනවා කියලා බඳිනවද පපුවේ හිලක් කර කියලා මාරු වෙනවද? මොකද්ද කරන්නේ? දැක්කනම් බඳිනවද? තේරුණා නම් බඳිනවද? ඉතින් ඒකි දැක්කෙත් නැහැ ඒකට තේරුණෙත් නැහැ. දැක්කේ නැති හින්දා අන්ධයි කියනවා. තේරෙන්නේ නැති හින්දා බාලයි කියනවා. තේරුණාද? දැන් එහෙනම් අනිත් ප්‍රශ්නේ අනිත් පැත්තට අහනවා. කොරගත්තේ දැකලාද? කොරන්න ඉන්නේ දැකලාද? ඇහෙන්නේ නැහැ. දැන් ඔබ ඔක පම්පෝරි ගහලා කරගත්තේ දැකලාද? කරන්න ඉන්නේ දැකලාද? කරගත්තේ තේරිලාද? කරන්න ඉන්නේ තේරිලාද? ඔක දැක්ක හින්දා තේරිච්ච ඉන්න මං කලේ නෑ. මං ඔකට මරු කිව්වේ නෑ. මං කිව්වේ චී කියලා. ඔකට මරු කියපු උන් දැන් මැරි කළා මැරි ගෙවනු. මරු කියපු අය මැරි කරනවා. ඊට පස්සේ මැරි ගෙවනවා. මැරි කරන දවසේ හැපි. පහුවදා ඉඳන් හැපි. හැබැයි ඔක චී කියලා දැකපු සුළු පිරිසක් ඔක වර්ජනය කරනවා. චී කියලා වරපු අය චීවරේට යනවා. මං කියව තේරෙනවා. ගෙදර කවුරු හරි මහාන වෙනවා නම් බෑන්ඩ් එකක් ගන්න. අනිත් දවසේ මේ බණෙන් පස්සේ 2026න් පස්සේ ගෙදර කවුරු හරි මහාන වෙනවා නම් බෑන්ඩ් එකක් ගහන්න ගෙදර එකෙක් බඳින්න හදනවා නම් විනාඩි 2ක නිශ්ශබ්දතාවය ප්‍රකාශ කරයි. පිස්සුද බිනදුනේ මලගයක් සතුරු කරන බෑන්ඩ් ගහන්න මලගයක් ලං කරා ගෑනු හින්දා අනන මිනිස්සු කීයක් මේ ලෝකේ ඉන්නවද? අපිට දවසකට කී දෙනෙක් කතා කරනවා? ගෑනු හින්දා වැළපෙන මිනිස්සු ගොඩක් ඉන්නවා. මිනිස්සු හින්දා ගිනි කන ගෑනු ගොඩක් ඉන්නවා. ළමයි හින්දා හූල්ලන අම්මලා තාත්තලා ගොඩක් ඉන්නවා. අම්මලා තාත්තලා හින්දා හූල්ලන ළමයි ගොඩක් ඉන්නවා. යන්නේ සැප ගන්න හැබැයි සංසාර ගනුදෙනු පිටුපාන්න පුළුවන්. ගහපු එකාට ගුටි කාලා ගෙවන්න වෙනවා. මරපු එකාට මරුන් කාලා ගෙවන්න වෙනවා. පිස්සු හදපු එකාට පිස්සු හැදිලා ගෙවන්න වෙනවා. පවුල් කඩපු එකාට පවුල් කැඩිලා ගෙවන්න වෙනවා. ඒක කරගත්ත ටික ගෙවන්න වෙනවා. කට්ටිය හිතන් ඉන්නේ නුපුරුදු ඔබතුටු පළමු දිනේ සුපුරුදු ලෙස දැනුණා කියලා. මුන් දන්නේ දැනලා තියෙන සංසාර කනුතුයි. එකෙක් දෙකෙක් එනවා ෂේප් එකට 98ක් එනවා වද දෙන්න. ඉතින් අද ඕකනේ විදින්. ඉතින් ඒකනේ ඉස්සර මිනිස්සු ආවට ගියාට බැන්දේ නැත්තේ. ඉස්සර මිනිස්සු හොයලා බලලා බැන්දේ පෙර අන්දම බලනවා පොරොන්දමේ. පෙර කොහොමද මුන් ඉඳලා තියෙන්නේ? පෙර අන්දම පොරොන්දමේ තියෙනවා අල්ලපු විදිය අල්ලේ තියෙනවා. අල්ලෙන් බලනවා.
ලැග්ග විදිය ලග්නෙන් බලනවා. ග්‍රහණය කරපු විදිය ග්‍රහයගෙන් බලනවා. කේන්ද්‍ර කරගෙන දරාපු විදිය කේන්දරෙන් බලනවා. මොන 10ෙන්ද ඇවිල්ලා තියෙන කියලා දසාවෙන් බලනවා. ආපු 10 කුසල් නම් දසාව හොඳයි. ආපු 10 නරක නම් දසාව නරකයි. වාසය කරපු න්‍යාය වාසනාවෙන් පේනවා. එහෙනම් අද ඔබ ඔය භුක්ති විඳින එකක්වත් හේතු රහිතද හේතු සහිතද? ගහපු එකා ගුටි කනවා, මරපු එකා මරුන් කනවා, පිස්සු හදපු එකා පිස්සු හදනවා. එහෙනම් ඔබත් ඔය හේතුඵලයක් නෙමෙයි. වී වපුරුපු ඇයට වී එනවා, මුං වපුරුපු ඇයට මුං එනවා, තල දාපු ඇයට තල එනවා. එහෙනම් වාසය කරපු දෙයට හම්බ වෙලා දැන් ඇඟිල්ල දික් කරන්න ඕනේ අනුන්ට තමන්ට. මේ මිනිහා මගේ ජීවිතේ කෑවද? මම කාලාපු ජීවිතයක් මේ මිනිහගෙන් හම්බුණා. ඔච්චරයි වෙලා තියෙන්නේ. පිටුනේ අනුන්ට එකක් උස්සනකොට තමන්ට හතරක්. එහෙනම් මෙන්න මේ කතන්දරේ දකින්න නැතුව සුන්දර වෙන්න අපි හදනවා. සුන්දර වෙන්නේ කොහොමද? ගිනි කොටක ඉඳගෙන. එහෙනම් දර සුන් කරපු දාට විතරයි සුන්දර වෙන්නේ. නැත්තම් සුන්දර වෙන්න වෙන්නේ නැහැ. ගිනි කකා ඉන්න වෙන්නේ. එහෙනම් ඔබ ඔය කරන්නේත් ඕක නෙමෙයි. තමයි කයේ හැටි ලෙඩ වෙනව නේද? හරි එහෙනම් සාදුකාරයක් පවත්. එහෙනම් මේ කතාව මට එළි වෙනකන් කියන්න පුළුවන්. හෙට වෙනකන් කියන්න පුළුවන්. අපි මේ සුන්දර වෙන්න ගියාට සුන්දර තැන් හොයන්න එපා. සංසාරේ ගපු ගනුදෙනුවක් තියෙනවා. බුදුහාමුදුරනේ එක සැරයක් ඇවිල්ලා හාමුදුර කෙනෙක් අහනවා බුදුහාමුදුරේ මේ ලෝකේ කිසිම තැනක් නැද්ද හොඳින් සතුටින් සැපෙන් සනීපෙන් ඉන්න පුළුවන්. බුදුහාමුදුරෝ බිම අපි වගේ මේ ටයිල් දාලා ලස්සන තැන්වල බණ කිව්වට බුදුහාමුදුරෝ ගහක් උඩ ගලක් මුලක් උඩ ගලක් උඩ ඔය මේ ස්වභාවික පරිසරේ උන්නාන්දේ බණ කිව්වේ. උන්නාන්දේ බිම තියෙන වැලි ටිකද වැලි ටික ගන්න උපමාවට. මේ සූත්‍රයේදී ගෝමයේ පිණ්ඩුපම සූත්‍රය. බිම ඉන්නකොට මෙහෙම ළඟ තිබුණ ගොම කෑල්ලක් මේ අඟලක දෙක. මේ ගොම කෑල්ල අතර අරන් ඒක පෙන්නලා උබණක් කියන. හරි. ගෝමයේ පිණ්ඩුපම සූත්‍රය. අර හාමුදුරුවෝ අහපු ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙනවා. මහාන මෙන්න මේ ගොම කෑල්ල තරම්වත් වර්ණනා කරන්න පුළුවන් තැනක් මේ තුන් ලෝකෙ කොහෙවත් නැහැ. හොඳයි කියලා සාරයි කියලා හොඳ වටිනවා කියලා වර්ණනා කරන්න මේ ගොම කෑල්ලවත් නැති තැන ඒකට තමයි බුදුවන්නේ. බුදුහාමුදුරුවෝ කියපු විදිහට ගොම කෑල්ලකට තරම්වත් වටින්න නැති එකක් ගන්න ඔබ ඩිග්‍රියකුත් ගන්නවා. මම ඩිග්‍රිය දාලා ආව මේක. අපි උන්ට පිස්සු කියන්නේ ගොම කෑල්ලක් ගන්න ඩිග්‍රියක් ගන්නකො නිකන් අවුලක් වෙන්නේ. පින්වතුනි ඔන්න මම මේ කරන්න එපා කියලා මේ කරන්නේ. හැමෝටම නවත්තන්න බෑ. අපිට මොකක් හරි පෙරපෙනකට නවත්තන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඒක ලස්සන කතාවක් කියනවා. ගොම කෑල්ල පෙන්නලා මහාන ගොම කෑල්ල තරම්වත් මේක හොඳ තැනක් නැහැ. මහාන මම පෙර අත්භවයක සක්විති රජෙක් වෙලා හිටියා. මේ සක්විති රජ වෙච්ච මට රාජධානි 84000ක් තිබුණා. ඒ රාජධානි වල මට රජගෙවල් 84000ක් තිබුණා. ඒ රජගෙවල් වල මට අගමෙහෙසි 84000ක් හිටියා. ඒ රාජධානි වල මට අන්තපුර 84000ක් තිබුණා. ඒ අගමෙහෙතිවරුන්ට මට දාව පුත්තු 84000ක් හිටියා. මට ඒවැ රත්තරණින් කරපු වාහන 84000ක් තිබුණා. මට මංගල ඇත්තු ඒවැ 84000ක් හිටියා. මංගල අස්සය 84000ක් හිටියා. මට නිදාගන්න රත්තරන් වලින් කරපු ඇඳවල් 84000ක් තිබුණා. මට ඉඳන් ඉන්න රත්තරන්ින් කරපු පුටු 84000ක් දුන්නා. මට කෑම කන්න රත්තරන්ින් කරපු පිඟන් 84000ක් තිබුණා. මට වතුර බොන්න රත්තරන්ින් කරපු කෝප්ප 84000ක් තිබුණා. මට මහන ඇඳුම් විතරක් කෝටි 84000ක්. එක මාලිගාවක කෝටිය ගානේ 84000ක් කෝටි. මහන එච්චර ලැබිලත් මට හරයක් උන්නේ නැහැ. ඒ ටිකත් කැඩිලා බිඳලා විනාශ වුණා. මමත් එතනින් චුත වුණා. දැන් උන්වහන්සේට 84000 ගානේ හම්බ වෙලාවත් හිමි වෙලාද අහිමි වෙලාද? අපසතු වෙලාද පරසතු වෙලාද? එහෙනම් ඔබට හතරවත් ඉන්නවද? ළමයි හතරක් ඇති වැඩි වුණ. ඔච්චරයි. ඒකත් නෑ 1යි 2යිනේ වැඩි හරියක්. එහෙනම් ළමයි හතරක්වත් නැති අපි මේක අටව ගන්නේ කොහොමද? එහෙනම් වැඩේ කරන්න තාර නෙමෙයි අසාරයි. කුඹලා මාළු කෑවනම් විඳපන් දුක බලලු. දැන් එහෙනම් මේ දුක විඳ නිවන් දකින්න වැරෙන විනින් කවුල් කෑවක් නෑ. නත්ති මේ සරණං අඤ්ඤං. වෙන සරණක් නෑ බුදුන් සරණ ඇරෙන්න, දහම් සරණ ඇරෙන්න, සංඝුන් සරණ ඇරෙන්න. වෙන සරණවල් හොයන්න එපා. ඩිග්‍රියක් තිබුණාට සරණද අසරණද? නෝනෙක් ඉන්නව සරණද අසරණද? මහත්තයෙක් ඉන්නව සරණද අසරණද? ළමයි ඉන්නව සරණද අසරණද? සල්ලි තියෙනවා සරණද අසරණද? දැන් ලියොන් මාක්ස් කියලා එකෙක් ඉන්නවා ලෝකෙම සල්ලිකාරයි. ඌට තියෙන සල්ලි ටික අපිට හිතා ගන්නත් බැහැ. මම මේ ඇත්තද බොරුද දන්නේ නැහැ. ලිපියක දැක්කා මේ ළඟදී. කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ එකගේ සල්ලි ඉවර කරන්න ඕන නම් දවසකට රුපියල් කෝටියක් වියදම් කළොත් උගේ සල්ලි ඉවරෙන්න අවුරුදු 60000ක් යනවා. දවසකට කෝටියක්. දැන් හිතන්න කොච්චර දැන් උක මලාට පස්සේ එක රුපියලක්වත් උට වටිනවද? අර කොල්ල Facebook එකේ කියනවා
හර්ස් එකේ යන උන්ට පර්ස් එක වැඩක් නැහැ. ඔය සල්ලි කොච්චර දුන්නත් අන්තිමට හර්ස් එකේ යනකොට පර්ස් එක දාලා යනවා. අල්මාරි 4-5ක ඇඳුම් තියන් ඇඳට අන්තිමට මල් තාලාවේ ආස එක තමයි අඳින්න වෙන්නේ. මල් තාලාවේ මිනි අන්දන එක ආත පාට තමයි අන්දලා එවන්නේ. ඒක බාර ගන්න වෙනවද නැද්ද? එහෙනම් නැටුම් ටිකක් නටලා යනවා කොහෙද යන්නේ? යන තැන පෙන්නවා. 4 පාය. දැන් ඕකට දොපොච්චර මහන්තියනේ. පින්වතුනි දැන් තේරෙනවද මේක අනාථ? එහෙනම් මේ වැඩ පිළිවෙල අනිච්චසේ දුක්ඛසේ අනාත්මසේ දකින්න. මේ අනාථ වැඩ පම්පෝරිකා කරන්නේ කරන්න වෙනවා. රස්සාව කරන්න හොඳකමට නෙමෙයි ගොංකමට. ළමයි ඉන්නවනම් ඌව බලන්න හොඳකමට නෙමෙයි ගොංකමට. පෞල් ජීවිතයක් ගෙවනවා නම් කරන්න හොඳකමට නෙමෙයි ගොංකමට. ඕක ගොංකමට. නිවන් දකින්න හොඳකමට. සරණ තියෙන්නේ බුදුන් ළඟ, සරණ තියෙන්නේ දහම ළඟ, සරණ තියෙන්නේ සඟුන් ළඟ. ඔන්නෝගෙන් සරණ අසබුදාට සරණයි නැත්තම් අසරණයි. අපේ උන් කරන්නේ ඔය සරණත් පාවා දෙන එක. දැන් සරණ පාවා දීලා නැද්ද? සරණ පාවා ගත්තේ නැද්ද? තේරුන්නේ නැද්ද? සරණ පාවා ගන්නවා, එක්ක සරණ පාවා දෙනවා, එකෙක්වත් සරණ බන්ධනය කරන්නේ නැහැ. සරණත් එක්ක බැඳෙන්න සිදුහාත්මාවට කලේ සරණ බන්ධ. අපි පහට සුව ගන්න පහසුවට කළාට දැන් පහසුද අපහසුද? පහට සුව ගන්න කලේ අපි ළඟ ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඔකට සුව දෙන්න පහක් ගේනවා. ඔය පහේ සුව තමයි පහසුව කිව්වේ. පහසුවට කළාට අපහසු වෙනවා. ගෙනාපු පහත් බලන් ඉඳදී අවුල් වෙනවා. ඒ පහ අවුල් වෙන ඉඳ ඉස්සර මිනිස්සු ඔකට කිව්වා පවුල් කියලා. පවුල් වෙනවා කියන්නේ පහ අවුල් වෙනවා. ඔන්නම් පහ අවුල් වෙන හැටි පෙන්වන්න. කැමති නම් විතරක් පෙන්වන්නද? මං ඕක ගෙනාපු දවසේ ඉඳන් අවුල් වෙනවා කියලා ඔප්පු කරලා පෙන්නනවා. හාද එපාද? හාද එපාද? අප්සෙට් නම් ඕනේ නැහැ. හානම් සාදුකාරයක් දෙන්න. නැත්තම් මම් බැනුම් අහනවා පස්සේ ඕවා පෙන්වන්න. පහ අවුල් වෙන හැටි බලන්න. බුදුහාමුදුරේ දේශනා කරනවා පිරිමි කැමැති පහම තියෙන ගෑනු ළඟ, ගෑනු කැමැති පහ තියෙන පිරිමි ළඟ. ඒක තමයි ලෝකේ වැඩිම ආකර්ෂණය ඇති වෙන තැන. ස්ත්‍රියට පුරුෂ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රස පහස තමයි ඔය ඒකනේ වැඩි වියටපත් වෙච්ච ගමන් හොයන්නේ. මේ හෝමෝන් චේන්ජ් එක ඇඟේ පිරිමිත් වෙනවා, ගෑනුත් වෙනවා. පොඩි කාලේ ඔහෙ ඉන්නවා. හැබැයි අර බින්දුන ඉන්ද්‍රිය ටික මෙව්ව වෙනකොට අර හෝමෝන් චේන්ජ් වෙනකොට වැඩි වියටපත් වෙනකොට පිරිමි ගෑනුපත් යනවා, ගෑනු පිරිමිපත් යනවා. සුළු පිරිසක් සම වෙලා දසම ගානක් සම වෙලා යනවා. ඒක විකෘති පැත්ත. එහෙනම් පිරිමි ආස අන්න රූපයෙන් බලලා දැන් විවාහ වෙනකොට යාළු වෙනකොට රූපේ බලනවද නැද්ද? අපි බඳින එකාගේ රූපේ හොයනවද නැද්ද? නැත්තම් ඇස් දෙක බැඳගෙන පාට බහැලා ඇඟේ වැදිච්ච එක බැඳපු එක කවුරු හරි ඉන්නව. රූපේ බලනවද නැද්ද? බලනවද නැද්ද? දැන් බඳින කෙනාගේ සද්ද ගැන බලන්නේ නැද්ද? ඉතින් මනමාලියේ බලන්න යනවා. මනමාලි ලස්සනයි හැබැයි ගොළුයි. කෙල්ල ගොළුයි ගේනවද? නෑ නෑ ඒක ගේන්නේ වැඩක් නෑනේ ගොළු කෙල්ලෙක් ගිරලා. ඊටසේ ලස්සන දින ගොළු නැති කෙල්ලෙක් හොයාගෙන බඳ ගන්නවා. හැබැයි බැඳගෙන සතියක් දෙකක් ගියාමයි මූට තේරෙන්නේ ගොළු එකා බැඳනනම් ඉවරයි. ඇයි මේ කච කච ඉතින් අහන් ඉන්නේ? ඔක මැරණකම් අහන් ඉන්නත් එපා. රූපෙත් බල්ලා, සද්දෙත් බල්ලා, සුවඳත් බල්ලා, රසත් බල්ලා, පහසත් බල්ලා. පහට සුව දෙන්න ගෙනාවට මේ ගෙනාපු පහ ගෙනාපු දවසේ නම් අවුල් වෙනවා. ගෙනාපු දවස මතකද? ගෙනාපු දවස මතකද? එදාට විශේෂයෙන් ෆොටෝ එහෙම දානවා තාලෙට. තාලෙට ෆොටෝ දාපු දවස මතක් කරන්න. මම දෙක පාන්දර නැගිට ගමන් තාලෙට ෆොටෝ දාන සෙල්ෆියක් ගාලා. අර නැගිට ගමන් යකා වගේ ඉන්න සතකට මැදලත් නැහැ, කොණ්ඩේ පීරලත් නැහැ. මේ තියෙන මම නැගිට ගමන් ෆොටෝ එක දාලා තියනවද තාලේ? මේ තියෙන මම දත් මදින ෆොටෝ එක දානවද? මේ තියෙන වලං හොදන එක දානවද? රෙදි හොදන ෆොටෝ ඒවද? හැබැයි මගුල් ෆොටෝ එක තියෙනවද නැද්ද? ඕනම ගෙදරක ඉස්සරහා මගුල් ෆොටෝ එක තියෙනවද නැද්ද? ඇයි මගුල් ෆොටෝ එක තාලෙට දාන්නේ? එදාට විශේෂයි. මොකද මේක් එකත් අප් කරලා තියෙන්නේ. මේක් එකේ මේඩ් එකේ අඩුපාඩු දිනෙන්ද ඔක අප් කර ගන්නවා. මේක් අප් කරන හින්දා මොකද කියන්නේ? ඒකත් නිකන් ටූ මච් වැඩිපුර දාන්නේ පිරිමිද ගෑනුද? මේකප් දාන්නේ. ලංකාවේ පිරිමි නම් එන පව් අප්ප ගොඩක් එම් වෙඩින් එකටත් කලිසම් විතරයි මහන්නේ. මොකද කලිසම් රෙන්ට් එකට දෙන්නේ නැහැ ටේලර් ෂොප් එකෙන්. කලිසම මහන්න ඕනි. කෝට් එක රෙන්ට් එකට දෙනවා 1 2500ක් තියෙනවා. කලිතම මහලා කෝට් එක රෙන්ට් එකට ගන්නවා ෂර්ට් එක පරණ එකක් හරි ඇඳෑකි. අත් දෙකයි කොලර් එකයි විතරයිනේ පේන්නේ. කෝට් එක දැම්මා. ටයි එක යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නවා. ඌට ගියේ 2500යි. හැබැයි මනමාලි ලක්ෂ ගාණක් දීලා කාට හරි කියලා අන්දා ගන්නවද නැද්ද? ලක්ෂ ගාණක් දීලා අන්දා ගන්නවා. තේරුන්නේ නැද්ද? අන් දැම්මම ලස්සනයි දෙපැත්තෙන් ඉත්තිලා තියෙනවා. අන්දාගෙන ඉන්නලා හවතට කැන්දාගෙන යනවා. කැන්දන් ගිහලා අර අන් ටික එක ගලවනවා. මේකප් ටිකත් අයින් කරලා ජුවලරිස් ටිකත් අයින් කරලා අර දිලි දෙන ඇඳුනුත් අයින් කරලා සාමාන්‍ය ඇඳුමක් ඇඳට පත්තේ දවල් තීච්ච පෝරුවේ නැග්ගාම තීච්ච 100න් 100 100ක වෙනවද 60ට 70ට බහිනවද? ඔය සියලු කැටයන්
35යි තියෙන. 35 40 වෙනකොට 40 ඇඳිරි එනවා. 45 වෙද්දි දෙපැත්තෙන් කොණ්ඩේ දෙනවා. 50 වෙද්දි දත් එල්ලෙනවා. 55 දී ওই දත් හැලෙනවා. දත් ඇරිලා, කෙත් ඇරිලා, ලොන් ඇරිලා, කකුල් පැල්ල කොරල ඇවිල්ලා, කොරබතු ඇවිල්ලා 65 වෙද්දි මේක කරකුට්ටම් වෙනවද නැද්ද? රූපේ අවුල් වෙනවද නැද්ද? ඒක මටත් වෙනවා, මෙතන ඉන්න හැමෝටමත් වෙනවා. රූපේ අවුල් වෙනවා, සද්දෙටත් ඕක වෙනවා. හම්බ වෙච්ච කාලේ කණේ මී පැණි දානවා වගේ. දැන් ඕයි කියනකොටත් ලොල් ලොල් ගන්නවා සද්දෙත්. එදා ළඟට යනකොට පිච්චමල් දුවඳ ආවට දැන් කිට්ටු වෙන්න බෑ, හංගන එනවා, දුවඳත් අවුල්. දිවට කයට දැනිච්ච මුදු පහත දැන් තනිකර බොරළු ගොඩක් වගේ වෙලාද නැද්ද? දැන් පහම අවුල්ද නැද්ද? ඒ පහම අවුල් වෙන හින්දා තමයි පෞල් කියන්නේ. ඔය පහට දෙන ආහාර සලන හින්දා තමයි පන්සල් කියන්නේ. පහ අන්සල පන්සල. මම පන්සල් වුණා, ඔබ පෞල් වුණා. කාගේද වරද? ඒකට මොලයක් තියෙන්න ඕන කිව්වේ. දැන් තේරුණාද? පින්වතුනි, ඕක නෙමෙයි ඉතින් හොඳයි කියලා ගෙනාව රත්තරන් කියලා මණිකක් කියලා ගෙනාවට රත්තරන් හරි මණික් හරි තිබුණා නම් ඒත් කමන්නේ. ඔය ගෙනාපු අයගේ රත්තරන් හරි මණික් හරි අඩුම ගානේ මිනිරන් ටිකක් හරි හම්බෙච්ච එකක් ඉන්නවා. ගෙනාවේ මගේ රත්තරන් කියනවද නැද්ද අපි? යකෝ දැන් ඒක කියලා තියන්නේ මං විතරද? මං කියන්නේ මෝඩ කාලයක් තිබුණා, ඒක ටිකක් වැඩිපුර කිව්වා. මං අහන්නේ ඔබ රත්තරන් කාටවත් විශේෂ කෙනෙක්ට කියලා නැද්ද? රත්තරන් ඇත්ත කියන්නේ අද මේ සිල් අරන් ඉන්නේ මුසාවාදා වේරමණී කියලා තියෙන්නේ. තිල් කඩා ගන්න එපා බොරු කියලා. ජීවිතේ වැද කාට හරි විශේෂ කෙනෙක්ට රත්තරන් කියලා තියෙනවද නැද්ද? තියෙනවනේ. හරි, එහෙනම් දැන් අන්න අද රත්තරන් චෙක් කරන්න හදාන්න. රත්තරන් චෙක් කරන ඔන්න තව හෝම්වර්ක් එකක්, ගෙදර වැඩක් පැවරුමක් තියෙනවා. ගෙදර ගියාම සිල් පවාරන වෙලා නැත්තම් එපා. සිල් පවාරන වෙලා ගෙදර ගිහිල්ලා ගෙදර ඉන්න රත්තරන් ගෙදර ඉන්නවා නම් ගෙදෙද්දි, ඔෆිස් එකේ ඉන්න අය ඔෆිස් එකේදී, ක්ලාස් එකේ ඉන්න අය ක්ලාස් එකේදී, ඉස්කෝලේ ඉන්න අය ඉස්කෝලේදී, කොහේ හරි රත්තරන් හම්බ වෙන ෆස්ට් ටයිම් ළඟට යන්න රත්තරන් මෙහෙ එනවකෝ කියලා ලං කරගෙන කන හැරුවොත් රත්තරන් දෙන්නේ කලාඳුරුද? රත්තරන්ගේ කන හැරුවොත් රත්තරන් දෙන්නේ කලාඳුරුද? රත්තරණය උදේට නැගිට්ටාම ලං වෙලා ඇස් දෙක දිහා බැලුවොත් වොෂ්රූම් යෑමට පෙර රිදීද එන්නේ කවද? රත්තරන්ට උණ හිම්බිරිත්තාවේම හැදුනාම ඔය බටර් පාටට ගලන්නේ රසදියද හොටුද? ඒක ඊයා කියන්නේ මම ඔය ඇතුලේ තියෙන එක කිව්වේ. ඊයා මොකද්ද? දැන් ඔය උඩ ටික යට ටික කියනකොට ඊයා නෙමෙයි පැල්ලා දුවයි එහෙනම්. දැන් යට ටිකේ මොනවද? ඔය උඩ ටිකේ. කන් දෙකෙන් කලාඳුරු, ඇස් දෙකෙන් කබ කඳුළු, නහයෙන් හොටු, කටින් කෙලසෙම, කිහිලි වලින් ඉකිලි වලින් මුළු ඇඟෙන්ම දාඩිය, මල මුත්‍ර මාර්ග වලින් අසුචි මුත්‍රායි, සිදුරු නමයක් තියෙනවා. නම දොරෙන් රත්තරන් හරි රිදී හරි මුතු හරි මණික් හරි අඩුම ගානේ මිනිරන් ටිකක් හරි ආපු එකක් ඉන්නවා. එහෙනම් පිඟුදිරි රංකද කිය හිටියට මේකට නියම ගැළපෙන නම රක්කන්ද නෙමෙයි. මිහිරි දේවල් එකතු වුණොත් මීවිත කියනවා. මధుර දේවල් එකතු වුණොත් මధుවිත කියනවා. රසවත් දේවල් එකතු වුණොත් රසවිත කියනවා. ඒතර ජීවිත කියන්නේ මොකක්ද? සිංහල බැරිද? මිහිරි දේවල් එකතු වුණාම මීවිත නම්, මధుර දේවල් එකතු වුණාම මధుවිත නම්, රසවත් දේවල් එකතු වුණාම රසවිත නම්, ජී එකතු වුණාම කියන්නේ ජීවිත. දැන් මේ පැත්තේ මේ ගම්පහ පැත්තේ මේ කොහෙද? තිහාරිය පැත්තේ පොස් පීපල්ලා ජී කියන්නේ මොනවද? මෙහෙ ගම්පහ අපි කොළඹ දිස්ත්‍රික්කයේ අපි ආවෙන්නේ. එහෙ ජී කියන්නේ ජරාවට. ඔය පොඩි උන් කක්ක දැම්මම අපේ පැත්තේ කියන්නේ ජී කලාගේ. ජී කියන්නේ මුල් වචනේ. බුදුහාමුදුරුවෝ ගිරිමානන්ද සූත්‍රයේ පාවිච්චි කරනවා ජීගූ කියලා. jigucchati. ජීගූ ඉච්ඡති. ජීවලට ගූවලට ඉච්ඡ වෙනවා. ඒතර පුතඥයා මේ රංකදක් කියලා, මණිකක් කියලා, වස්තුවක් කියලා කැමති වෙලා තියෙන ඇත්තටම රංකදකටද ජීගූ ගොඩකටද? කෙස්ලොම් නියදත් සම්මත් නාර ඇට ඇට මිදුළු අග්ගඩෝ හදවත අක්මා මුත්‍රාතේ පිත්තාතේ කුඩා බඩවැල මහ බඩවැල සෙමසොටු කප කලාඳුරු දහඩිය අසූචි මුත්‍රා වෙන්නු තෙල් ඔන්න කෑලි 32යි 32 හැඩ දෙකයි. එක හැඩයක් පිරිමි, එක හැඩයක් ගෑනු. පිරිමි හැඩයට පියදාස කියනවා, ගෑනු හැඩයට පියවතී කියනවා. පිරිමි හැඩයට ෂාරුක් ખાන් කියනවා, ගෑනු හැඩයට ආශ්චර්ය රායි කියනවා. හැබැයි නම මොකක් කිය හිටියත් ඕක ඇතුළේ තියෙන රත්තරන්ද ජීද? රත්තරන්ද ගූද? ගූ ගොඩක් රත්තරන් ගිය එකත් කමන්නේ ග්‍රෑම් නම් කිලෝග්‍රෑම්. අද ඉඳන් ඕකට ඇත්තටම ඔන්න 2026 වර්ෂයේ අලුත් වෙන්න ඔබට තව ක්‍රමයක් කියන්නම්. අද ඉඳන් ඇත්ත කතා කරන්නේ. ඒතර මෙච්චර කල් ඔකට රත්තරන් කී තමයි හිටියා. දැන් අද ඉඳන් මේ බණෙන් පස්සේ රත්තරන් කියන්න පුළුවන්. දැන් ඉස්සර මැසේජ් ගැහුවේ මගේ රත්තරන් කෑවද කියලා. දැන් ওই මැසේජ් එක ඇත්තටම හිතක් හදාගෙන ගහන්න පුළුවන්ද කියලා?
මෙච්චර කල් කලේ මගේ මැනික මොකෝ කරන්න කියලා. අද ඉඳන් ගහන්න මගේ කක්ක කොට මොකෝ කරන්නේ. MK කියලා දැම්මත් ඇති මොකෝ කරන්න කියලා පුරුදු. සයට වේද රස මුසුබත් කන්නේ ගඳට වේද ඇඟ සුවඳ කවන්නේ. මට රවණව පේනවා. අපේ රත්තරන්ට ගූ කියනවා රෙමේ කියලා කේන්ති යන ඇත්ත ඇති. මට කරන්නේ නෑ ඇත්ත ටිකක් තිත්තයි. මම මේ හුරතල් කරලා යන්න ආවේ නෑ. ඕක තේරුම් ගන්න ඕක තේරිච්ච ඉඳ තමයි ඕකේ රත්තරන් තියා මිනිරන්වත් නෑ කියලා තේරිච්ච ඉඳ තමයි 35 දරි පැත්ත කරලා හිටියේ. සයට වේද රස මුසුබත් කන්නේ ගඳට වේද ඇඟ සුවඳ කවන්නේ. ලෙඩට බේති මේ මෙලෝ සතුන්නේ කුමට මීට සැපේකයි සිතන්නේ. ගඳ ගහන ඉඳ සුවඳ ටිකක් ගන්න. ඕක ලෙඩක්. ගඳ ගහන එක ලෙඩක්. ඒකට තියෙන බෙහෙත තමයි සුවඳ. බුදුහාමුදුරු අපිටත් කියලා තියෙනවා ගාන්න කියලා. අපි 2.50 ගාන්න නෑ. මම ගාන එකේ ගාන මිලියනයක්. යන ලක්ෂ 10ක්. බුදුහාමුදුරු අපිට කියලා තියෙන එච්චර වටින එකක් ගන්න. අපිට අනුදැනව දාලා තියෙන සඳුන් තෙල් ගන්න. සඳුන් තෙල් ගන්න ගියාම ලීටරේ මිලියනයක්. මිලිලීටර 100 කුප්පිය ලක්ෂයක්. යන 2.50 අපිට ගාන්න කියලා නෑ. ඔබ 2500 එකක් හරි ගාලා ෂේප් කරගන්න නැත්නම් ළඟේ කාට වමන යන්න පුළුවන්. තතකට මැදලා නාල කරලා ඉන්න නිවන් දකින්න. මේක නටන්න දෙයක් නැහැ. ඔය ලැබිච්ච මනුස්සත් බව නිකන් නිස්කාරණේ නැති කරගන්න එපා. නටලා දීපු එකක් දුන්නන එකක් නැහැ. වෙහෙතක් විතරයි. කටුකන බල්ලෝ වගේ කිව්වේ ඒකයි. මිරිඟුව පත් යන මුවා වගේ කිව්වේ ඒකයි. කැරට්ටලේ පත් යන බූරුව වගේ කිව්වේ ඒකයි. හැම කන මාළු වගේ බූරුවේ කතාව දන්නවනේ? ඒක දන්නවනේ. දන්නේ නැද්ද? අප්පා ඒක කියන්න ඕනේ නේ බූරුවේ කතාව. බූරුවේ කතාව අහගන්න ඕනේ සාදුකාරයක් දෙන්න. පිටුදින අද වගේ යාන වාහන නැති කාලේ විස්සර මිනිස්සු සත්තු පිටේ බඩු වැදලා තිබ්බා. ඔලි අත්තු අස්සය බූරුව කොටලුව ඔයගේ සත්තු අල්ලගෙන හීල කරගෙන බඩු පටවයි යනවා. එක මිනිහෙක් බූරුවෙක් අල්ලගෙන දැන් හීල කරගෙන උගේ පිටේ බඩු පටව. බූරුව කියන්නේ උපතින්ම අපි වගේ තමයි. එන කම්මැලි එන ඇට්ටරයි. යන්න හැලු ඉස්සරහට ගුටි කකා ඉන්නවා. මූ ඉස්සරහට යන්නේ නැති ඉඳ බූරුවගේ අයිතිකාරය වැඩක් කරනවලු. මොකද්ද උපක්‍රමයක්? බූරුවගේ පිටේ බඳිනවලු කෝට්ටක්. ඔය බටලියක් වගේ සැහැල්ලු කෝට්ටක් ගෙනල්ලා. උගේ පිටේ බඳිනවලු. අඩි 3-4ක් ඉස්සරහට බූරුවට කොනක් පේන්න තියෙන. මෙන්න මේක පිටේ බැඳලා අර බූරුවා ඉස්සරට පේන කොනෙන් ඌ ආස කෑමක් ගෙනල්ලා එල්ලනවා. බූරුව ආස කෑමක් තමයි කැරට් කියන්නේ. කැරට් ටලයක් ගෙනල්ලා හොඳට සුද්ධ කරලා ඉස්සරහෙන් එල්ලුවාම මේ බූරුවට හිතනවලු ඉස්සරහට ගියාම කැරට් ටලේ හම්බ වෙනවා වගේ. මූ වෙන බූරුවෙක් නේද? දැන් මේ මුගෙම පිටේ බැඳපු කෝට්ටේ කැරට් ටලේ බැඳලා තියෙන්නේ. බූරුව ඉස්සරහට යනකොට කැරට් ටලෙත් යනවද නැද්ද? ඔය බූරුවට ඕක තේරෙන්නේ නැහැ. දැන් හම්බුවේ කියලා ඉස්සරහට යනවා. හැබැයි කැරට් ටලෙත් යනවද නැද්ද? පිඟුදුර ඔය විදිහට හැතැම්ම ගානක් කාන්තාර පහු කරගෙන මූ යනවා ඉස්සරහට මොකටද? කැරට් ටලේ ගන්න. ඕම ගිහිල්ලා කොයි වෙලේ හරි බඩු ටික ඕන්තැන්න ගෙනිච්චට පස්සේ බඩු ටික බාලා කැරට් ටලේ ගලවලා දෙනවලු බූරුවට කන්න. ඕක තමයි කතාව. එතන ඒ කතාවේ ඒ බූරුවට අන්තිමට කැරට් ටලේ හම්බ වෙනවා. මං අනිත් කතාව කියන්නේ ඒක හිතාගන්න. මොකද අනිත් කතාව? ඒ බූරුවට කැරට් ටලේ හරි හම්බුණා. මේ බූරුවට කැරට් ටලෙත් නැහැ. ඒතර හොඳම බූරුවා කවුද? ඒතර හොඳම බූරුවා සම්මානය 2025 වර්ෂයේ දිනාගන්නේ කවුද? අපිම තමයි. ඕක තේරුම් ගන්න. ඕක තමයි කිව්වේ ගම්පහෙන් ගෙන අම්පහේ ගොනා කිය. මේ ගම්පහ නේද? අප්පා නියමෙටම දෙට් වෙනවා. ඒ කියන්නේ ගම්පහ ගොන්නු කියලා නෙමෙයි කිව්වේ. අපි පහකට ගම් වෙනවා. ඒ හින්දා අම්පහක් එනවා. එනම් බලන්න ආසාව තියෙන හින්දා ඇහැ උපදිනවා. අහන්න ආසාව තියෙන හින්දා කන උපදිනවා. ඉඹින්න ආසාව කැමැත්ත බලාපොරොත්තුව විඥාණය තියෙන නිසා නාසය උපදිනවා. රස විඳින්න ආසාව කැමැත්ත තියෙන නිසා දිව උපදිනවා. පහස ලබන්න තියෙන ආසාව කැමැත්ත නිසා ඇඟ උපදිනවා. මේ පහට ගම් වෙනකොට ඒක හේතුවේ හැටියට අම්පහක් එනවා. ඒකයි ගම්පහෙන් ගෙන අම්පහේ ගුණා කිව්වේ. ඒ අම්පහේ ගොම් පැටවු ටිකක් තමයි මෙච්චරලා බණ ඇහුවේ. එහෙම ගොම් පැටියෙක්මයි මෙච්චරලා බණ කිව්වේ. අපි ඔක්කොම ගම්පහ වෙලා තියෙනවා. ඒ හින්දා අම්පහක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ පාර ගම්පහ වුණොත් ඊළඟ අම්පහටත් යනවා. ගම්පහ නවත්තපු දාට අම්පහ නවතිනවා. රහතන් වහන්සේලා උපදින්නේ නැහැ කියන්නේ ඒකයි. නිබ්බන්ති දීරා යතායම් පදීපෝ. ඒ දීරයන් වහන්සේ පහනක් නිවුණා වගේ නිවෙනවා. පිරිලා නිවිලා යනවා. පිරිනිවිලා යනවා. එහෙනම් ගම්පහ තියනකම් අම්පහක් එනවනම් අම්පහ ආපු තැන මේ දුක්ඛඳ විඳින්න වෙනවනම් නවත්ත ගන්න ඕනේ මොකද්ද? අම්පහ කියන්නේ විපාකය. ගම්පහ නවත්තපු දාට ප්‍රශ්න ඉවර.
එහෙනම් ඉන්ද්‍රිය භාවනාව වඩව් කිව්වේ ඒකයි. ඔය ඉන්ද්‍රිය භාවනාව තේරිච්ච අයට අනිත්‍ය දුක්ඛ අනාත්ම සෝතාපන්න ඵලයටපත් වෙච්ච අයට ඉන්ද්‍රිය භාවනාව නිර්දේශ කළා බුදුහාමුදුරුවෝ. ඉන්ද්‍රිය භාවනාව වඩනකොට ගම්පහ නවතිනවා. ගම්පහනද මතු උපදින්න දින ශක්තිය නවතිනවා. අන්න ඒගොල්ලෝ ආපහු උපදින්නේ නැහැ. නිවනෙන් පිරීලා යනවා. පිරීලා නිවිලා යනවා. පිරිනිවිලා යනවා. ඕක තමයි කරගන්න තියෙන්නේ. ඕක කරගන්න නැත්තම් ආපහු යන්න වෙනවද නැද්ද? එහෙනම් පිටින් දැන් බලන්න තියෙන්නේ සාරේවද අසාරේවද? එහෙනම් මේක එහෙනම් ආස්වාද අන්න මාළුවා හැම කනවා වගේ ආස්වාද මාත්‍රය දීලා දුක කොටකට දාන. අඹේ කනකොට රහ වුණාට වහින්ද මැරෙනවා වගේ සැප මාත්‍රය දීලා දුක් කොටකට දානවා. එහෙනම් ළමයා කිව්වත් ගෑණි කිව්වත් මිනිහා කිව්වත් මේ මොන දේ ඇසුරු කළත් ආස්වාද මාත්‍රය දීලා දුක් කොටකට දානවා නම් එහෙම එකක් හොඳයිද භයානකයි? එහෙනම් මෙලොවගිනි හදන පරලෝගිනි හදන සසරට හේතු හදන අන්තිර සතර පායටත් කරකෝන එකක් හොඳයි කියන්න පුළුවන්. එහෙනම් එහෙම එකක් හොඳයි කියනවා නම් ඒක සිහියෙන්ද කරන්න වෙන්නේ පිස්සුවෙන්. ඔන්න ඔය පිස්සු වැඩේ බින්දනේ තමන්ව විනාශ කරන ටිකක් සැපක් කියලා ගන්නවා. මාළුවා තමන්ගේ ජීවිතේ විනාශ කරන දේම සැපක් කියලා කෙල්ලෙනවා. ඔන්න වගේ මේ ආස්වාද වැඩපිළිවෙල අපි සතරේ අනාථ කළා. ඒ ආස්වාද වැඩපිළිවෙලම සාරයි කියලා අරගෙන ක ධම්ම වය ධම්ම සංකත පටිච්චසමුප්පන්න කියලා. ඔන්න ඔයගෙන මහා බුදුආරෝ දුකයි කියලා පනවපු සියලු දුක් අඳට කොටු වෙනවා. අතීත අනාගත වර්තමාන සිවුම් ගන හීන ප්‍රනීත දුර ළඟ පේන නොපෙන්න යම් දුකක් වින්දේද විඳින්නේද මතු විඳින්න වෙන්නේද ඔය සැප නිසාමයි වුනේ. ඔන්න ඔය සැපට බය වෙන අය සැප දුකක්සේ දකින අයට කියනවා ආර්යෝ කියලා. ආර්යෝ දකින අලුත් දුකක් කියනවා. ආර්යෝ දකින අලුත් සත්‍යයක් තියෙනවා. සැප දුකක්සේ. ඒ ආර්යෝ දකින අලුත් සත්‍යය කියලා දුක්ඛාර සත්‍යය. එහෙනම් පිටුදේ ඔන්න ඕක දකින්න දුකයි දුකයි කී ඉන්න එක නෙමෙයි. මෙන්න මේ සැපපස්සේ ගියාම කොච්චර දුකකට ඒ ආදීනෝ තොගේ තමයි මෙච්චර ලාගි. එහෙනම් අද ඒක දැකපු දවස මෙච්චර කල් සැප කියලා එහෙනම් ලං කරගෙන තියෙන්නේ මාව විනාශ කරන කියන දෙයක් නේ කියලා තේරෙනවා නම් ඔන්න ඔය ලෝකෙට දෙන බලාපොරොත්තු නැති වෙනවා. අන්නේ බලාපොරොත්තු නැතිවට 1000 නැති වෙනවා. 1000න් නික්මෙනවා. අන්න එතකොට නිදහස් වෙනවා. මෙච්චර කල් තද වෙලා හිර වෙලා බර වෙලා තීච්ච හිත ලය සිසිල් වෙනවා. සිසිල් වෙච්ච ලය සීලය කියලා කියනවා. අද රෙදියන් නම් රඟපානවා මොන තිල්ද? රෙදි නම් තුදුයි ඇතුළ තනි කළුයි. එහෙනම් ලය සිසිල් වෙච්ච දාට බුරුකාවෙන් හිටියත් කුර්තාවෙන් හිටියත් ඩෙනිමෙන් හිටියත් සුදු රෙද්දෙන් හිටියත් එයාට කියනවා සිල්වතික්. එහෙනම් මෙන්න මේ ලෝකේ ඇත්ත දැකපු අයගේ ලය සිසිල් වෙනවා ඒකයි. රෙද්ද මොකක් වුණත් කමන්නේ මේ පාර වැඩේ පටන් ගන්න. එහෙනම් ඔබ පන්තලට ආපු ඉඳලා මේ බණ ටික ඇහුවේ. ඒ බණ ටික අහපු ඉඳලා ඔබ වෙනස් වෙන්නේ. අර එදා අර මිනිස්සයා මට හම්බුන්නේ නැත්තම් මමත් කොහෙද? එහෙනම් බලන්න මේ කල්යාණ මිත්‍රේ කොච්චර උතුමේ. මහාන මේ බුද්ධ ශාසනයේ තනිකරම රැඳෙන්නේ කොන්ක්‍රීට් උඩ නෙමෙයි. අපි හිතන් ඉන්නේ බුදුදහම තියෙන්නේ කොන්ක්‍රීට් උඩද? හැබැයි ඇත්ත බුදුදහම තියෙන්නේ කොන්ක්‍රීට් උඩද කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ. බුද්ධ ශාසනය කියන්නේ ත්‍රිපිටකය නෙමෙයි, බෝගහ නෙමෙයි, කොන්ක්‍රීට් නෙමෙයි, තට්ටේ නෙමෙයි, සූර නෙමෙයි. ශාසනය කියන්නේ මගපලට. සබව නසන න්‍යාය. එනම් මෙන්න මේ මගපල ලබන යම් න්‍යායක් ඇද්ද? ඒක තමයි බුද්ධ ශාසනය. ඔය බුද්ධ ශාසනය නැති වෙන්නේ මේක ශක්තිය වුණාට පස්සේ යන්න 5000 පෙන්නාම නැති. ඒ කියන්නේ කොන්ක්‍රීට් ටික නෙමෙයි නැති වෙන්නේ. නිවන් දකින්න තියෙන ශක්තිය. ඒක 10000ක් තිබුණා. මෙහෙණි සස්න ආරම්භ කළාට පස්සේ ඒක 5000 වුණා කියලා කියනවා. එහෙනම් 5000 භාගයක් ගෙවිලා ඉවරයි. තාමත් ඒ ශක්තිය තියෙනවා. හැබැයි මේක මිස් කරගොත් අර 2500ක් නැති වෙනවා. 400ක් නැති. මොකද මේකෙන් පස්සේ යන්නේ පහලට. ගියේ එක 2400ක් ඉවර වෙලා 54 කෝටි 65 ලක්ෂෙත් ඉවර වෙලා තව කෝටි ගාණක් ගිහිල්ලා තමයි බේරෙන්නේ. ඒ හින්දා අප්‍රමාදී වෙන්න වැඩේ පටන් ගන්න. ගැටලුවක් තිබුණොත් මේ පුතාලා ළඟ මගේ නම්බර එක තියෙනවා. ඒ කතා කරපු අම්මලා ළඟ නෝනලා ළඟ නම්බර එක තියෙනවා. මට සීනි 100ක්වත් ඕනේ නැහැ. ඕන කෙනෙක් කතා කරලා බණක් අහක. මට සල්ලි ඕනේ නැහැ, සීනිත් ඕනේ නැහැ, නෙස්ටමෝල් ඕනෙත් නැහැ. ඒ හින්දා මේ ටික තේරුණොත් වෙනසක් වෙන්නේ නැද්ද? හින්දා අද පටන් මොකක් හරි ගැටලුව මේ කියපු බණේ හරි වෙන ලොකු දහම් ගැටලු මොකක් හරි ගැටලු ආර්ථික ප්‍රශ්න එහෙම දාන්න එපා. පවුලේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඒව නැතුව දහම් ප්‍රශ්න විතරක් දාන්න. නැත්තම් නම්බර එක අමුණ ආමුදුරේ 5000ක් ගන්න බැරිද කියලා ඉස්සෙල්ලා ආවා. ආමුදුරගේ 5000 ගන්න යන්නත් එපා, ඊළඟ ගන්නත් එපා. මේ පන්සලේ වැටිලා තියෙනවා ගඩොලක්. බුදුගේකින් ආවාසගේකින් සීමාවකින් ගලවපු පරණ.
ඔන්න ඔය gadol භාගය ඔබ ගෙදර ගෙනියනවා කවුරු හරි නිකන් හිතන්න පොඩි එකෙක් නිකන් හිතන්න රෑට පන්සලට එනවා මිනිස්සෙක් බල්ලෙක් ඉන්නවා මග ඌට ගහන්න ඔය මේ වැඩක් නෑ පන්සලේ තීච්ච කාටවත් gadol කෑල්ල. ඕක අරයි යනවා අර බල්ලා හිටියොත් ඌට ගහන්න. එදා බල්ලා හිටියේ නෑ ඕක ගෙදර ගිහලා වත්තේ දාන්න. ඔන්න ඔය ගල් කෑල්ල කාලයක් තිබිලා ගෙදර ඔබේ රිපෙයාර් එකක් මොකක් හරි වැඩක් කරනකොට බාතුන්නේ අර ගල් කෑල්ල අරන් ගිහලා ඔබේ අත්තිවාරමට අර බිත්තියක් තියලා බඳිනවා. ඔන්න ඔය ගල තියෙනකන් ගෙදර උන්ට සතර පායන්න පාර හැදෙන. සාසනේ දේ හිතන්න. එහෙනම් සාසන පරිණාමයක්වත් නැතු මේක ගොඩක් මිනිස්සු පන්සලෙන් වතුර එකක්වත් ඉස්සර බිව්වේ නැහැ. දැන් අද කාල කන්නේ පන්සලට එන්නෙම කන්න. උන් නවතින්න ගිහලා ධර්මස දන්නේ නැහැ. හාමුදුරුවෝ දන්නෙත් නැහැ. ගිහියෝ දන්නෙත් නැහැ. හාමුදුරුවෝ ගිහලා තේ කල්ලනවා ගිහියන්. පිස්සුද පිංගුතුනි? පිංගුතුනි අසුර කියලා තියෙනවා නිරයක්. සූර බව තියාගෙන අසූර වැඩක විශේෂයෙන් අම්මා තාත්තගෙන් උතුමන්ලගෙන් වැඩගත්තේ උන් අසුර කියලා නිරේකට යනවා. ඒ අසුර නිරේ හෙල්ලෙන්න බෑ. උන්ගේ අතපය හොල්ලලා වැඩ කරේ නැති ඉඳා මහා පර්වත වගේ ඔය සීගිරිය මිහින්තලේ වගේ ලොකු ශරීරවල් හම්බ වෙනවා. කල්ප ගාණක් හෙල්ලෙන්නේ නැතුව ඉන්න. ඒ ඉඳ පරිස්සම් වෙන ළමයි ඉන්නවනේ අම්මට තාත්තට කියලා යට ඇඳුනුයි රෙදි ටිකයි හොද ගන්නවා. බත් ටිකකේ මොකද gedara බුදුන් අම්මා බුදුහාමුදුරන්ට කිව්වොත් මගේ යට ඇඳුම් ටික හොදන්න එක ගැලපෙනවද? බුදුහාමුදුර මගේ බත් එක බෙදන් එන්න ගැලපෙනවද? බුදුහාමුදුර සම කරලා තියෙන කාටද අම්මා තාත්තා? මේ ලෝකේ නරකම අම්මා තාත්තා ඔබට ඇත්තේ. හැබැයි ඒක ඔබේ බුදු. ඒක විපාකයට හම්බෙච්ච එකක්. ඒතර අම්මගෙන් තාත්තගෙන් වැඩ ගන්න උන්ට හොඳක් වෙයි කියලා ඔබ හිතනවා. දන්නේ නැති ඒවට යන්න එපා. මේ ළඟදී මට මහත්තයෙක් හම්බුණා අන්ධ වෙච්ච. ඒ මහත්තයාට කවුරු හරි කියලා තියෙනවා පෙර සසරේ විපාකේ අන්ධ වෙන්න. මොකද්ද දන්නවද? කාගවත් ඇස් අන්ධ කළා නෙමෙයි. පෙර අත්භවයක අම්මගෙන් අහලා තියෙනවා තෝ පොට්ටද කියලා. ඔච්චරයි. අම්මගෙන් පොට්ටද කියලා අහපු එකේ දායි නම් ඌ තාම පොට්ටයි. මේ ආත්මෙත් පොට්ට. එහෙනම් අම්මලත් එක්ක දෙල්ලම් කරන්න එපා. අම්මලට ගහන්න හිතනවා නම් මේ අත් දෙක කපා ගන්න. හරිද? වචනයක් කියන්න හිතනවා නම් ඔය පොළොවේ දාලා අදින්න කට. මෙන්න කියන්න දෙයක් නැහැ. සෙල්ලම් කරන්න එපා. විපාක ධර්ම. මේ ලෝකේ කාටවත් බේරෙන්න බෑ. අම්මා තාත්තා දෙකයි. බුදුන් දහම් සඟුන් ඔය ආනන්තරී පාප කර්ම පහ කිව්වෙටි. බුදුන් දහම් සඟුන් තියෙනවා අම්මා තාත්තා ඉන්නවා. මේ ලෝකේ නරකම වෙසගෙන වෙන්න පුළුවන්. නරකම සල්ලාලයා බේබද්ද ඔබේ තාත්තා වෙන්න පුළුවන්. හැබැයි බුදුන්ට වගේ සලකන්න. මොකද ඒක ඒ වගේ එකක් හම් වෙන්නත් ඒකත් විපාකයක්. තුන් ගුණයක් නැහැ කොට හරියන්නේ නැහැ. ඒ වගේ නරකේ උන් හම් වෙන්න අපේ විපාකයක් තියෙනවා. ඒ හින්දා කාටවත් මම මේ අද කිව්වේ අනුන්ට ඇඟිලි දික් කරන්න නෙමෙයි Tamanට. අද මේ බණ ටික තේරුණා නම් දික් කරන්නේ ඇඟිල්ල කාටද? Tamanට අනුන්ට එකයි අපිට හතරයි. එහෙනම් ඒක පටන් ගන්න හිතා ගන්න තේරුම් ගන්න මේකෙන් නිදහස් වෙන්න කටයුතු කරගන්න වෙන ගැළපෙන්න තැනක් නැහැ. එහෙනම් සාදුකාරයක් දෙන්න. එහෙනම් පෑ දෙකකට කිට් වෙන්න බණ ඇහුවොත් 5 වෙනකන් දැන් පවාරණය කරන්න තියෙනවා. අපේ ආන්දරුව පවාරණය කරයි. එහෙනම් මේක තේරුනොත් වෙනස් වෙනවා. අන්නේ වෙනසටපත් වෙන්න කටයුතු කරගන්න. ඒ සඳහා යම් බාධාවක් අවහිරතාවයක් තියෙනවා නම් ඒ සියලු බාධා අවහිරතා දුරු වේවා. විශේෂයෙන් ඒ උපන්දිනේ නම පින්නත් මෑණියන්ට ඒ වාගේම නිරුක් නිරෝග ඒ වගේ මේ වයෝවෘද්ධ පසුන පියතුමා ප්‍රධානෝ මේ මොහොතේ ඒ තාත්තද හිටියේ. ඒ සුනිලා කාන්ති පෙරේරා මහත්මිය ප්‍රදාන කරන 14 වෙනි ජන්මදිනයත් ඒ වගේම ඒඩී අධිකාරී පියතුමාට නිදුක් නිරෝගී සම්පතත් මේ අනන්ත අප්‍රමාණ ශක්තියෙන් උදා වෙත්වා ඒ පවුලේ සියලු දුආදරුවල් ලේලිවරු බෑනෝරු මුණුපුරු මිනිපිරිය ආදී තැම්පටන් යම් තාක් පිරිසත් ඒ සෑම සිළු දෙනා කරා මේ සියලු ශක්තිය පිහිටාවා. සියලු කරදර බාධක මාර කපල උපද්දව බය තැති ගැනීම ලොබුඩ හැ ගැනීම දුරු වේවා. රෝග පීඩා දුක් පීඩා දුරු වේවා. සතුට සමාදානයේ උදා වේවා. ඇති බව ණය නැති බව වරදක් නැති බව භවභෝග සපත ගුණයන්ද සාමයෙන් සමාදානයෙන් අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කටයුතු කරමින් ආවුස වර්ණ සැබ්බල ප්‍රඥා ගුණයන්ගා වඩාගෙන අත්ත ධම්ම නිරුක්ති පටිභාන කියන මහා ඥානයන් සමගින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන උතුම් නිවනෙන් සැනසෙන්න සියලු දෙනාට එකසේ හේතු වාසනා උදාම වෙත්වා කියලා සාදුකාරයක්.
ඒ වගේම ඔබ නමින් අප නමින් මියගිය සියලු දෙනා සිහිපත් කරගන්න. මේ විහාර ගණයේ වැඩ වාත කළ අපවත් වී වදාළ මහා සංඝරත්නයක් ඇත්. සතර පෙරුවේ දායක පිරිසක් ඇටියට කටයුතු කළ මේ පල්ලෝක පිරිසක් ඇත්. ඒ වගේම මේ සුනිලා කාන්ති මහත්මිය, ඒ වගේම ඒඩි අධිකාරී මහත්මා ප්‍රදාන වංශ පරම්පරානුගතව මේ පල්ලෝක පිරිස ඇද සිහිපත් කරගන්න. සංසාර ගමනේ ඔබට මට උදව්පකාර කළ සියලු දෙනා සිහිපත් කරගන්න. සංසාර ගමනේ අප යතින් වැරදි වෙච්ච සියලු දෙනා සිහිපත් කරගන්න. දිව්‍ය බ්‍රහ්ම සියලු දෙවි දේවතා බ්‍රහ්ම දේවතා පිරිස සිහිපත් කරගන්න. මේ විහාරයට අධිකෘත දෙවි දේවතා පිරිස සිහිපත් කරගන්න. උඩින් බවාග්‍රේ යටින් නවීචිය දක්වාත් දසදහසක් සක්වල කෝටියක් සක්වල අනන්ත පරිමාණ සක්වල සියලු දෙවියන් බ්‍රහ්මයන් මුල් කරගෙන දිව්‍ය බ්‍රහ්ම මනුස්ස මනුස්සාදී තැන්පටන් උඩින් බවාග්‍රේ යටින් නවීචිය දක්වාත් දසදහසක් සක්වල කෝටියක් සක්වල අනන්ත පරිමාණ සක්වල කොහේ කොතනක කොයි උපතක කොයි භවයක හිටියත් සියතින් දෝතින් තමතින් සිදු කරගත් පිනක්සේ මේ අදිෂ්ඨාන කළ දිව්‍ය බ්‍රහ්ම මනුස්ස මනුස්සගෙන් සතර වර්ගයේ සියලු සත්වෝ මේ පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙලා සම්දුතු භෝග ඇත්නම් මේ වඩා වර්ධනය කර ගනිත්වා ආවුස වර්ණ සැබ්බල ප්‍රඥා ගුණයන් නගා වඩාගෙන උතුම් නිවනෙන් සැනසෙන්නත් වෙනත් දෘෂ්ටියක ඇත්නම් මේ දෘෂ්ටි දුරු වෙලා සම්දුතු බවින් යුතු වෙලා උතුම් සම්බුද්ධ ශාසනයක නිවනෙන් පිරීලා යන්න පිරිනිවිලා යන්න සියලු හේතු වාසනා පහල කර ගනිත්වා කියලා හැමෝම ශබ්ද නගලා හොඳයි සියලු දෙනාට ආශිර්වාද කරනවා හැමෝම වන්දනා කරගන්න. සබ්බීතියෝ වියජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවතු අන්තරාය සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන් ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සුවපත් වේවා සියලු දෙනා නිවන් සුවයෙන් සුවපත් වේවා. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි හැමදෙනාම නැවත වතාවක් සාදුනාදයන් පවත්වමු. හොඳයි පින්වතුනි අද දුරුතු පුර පසළොස්වක පොහොය දවස මේ සැදේ කාලය තුල පවත්වන්නට යෙදුණු ධර්මදේශනාවයි නිමාවට පත්වන්නට යෙදුනේ ගෞරවයෙන් යුක්තව අද තිහාරියේ සිපතනාරාම විහාරස්ථානයේට වැඩම කරන්නට යෙදුණු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප හැමදෙනා විසින් ආශිර්වාදයන් නික්කරමු. දැන් මේ අවස්ථාව තුලදී හැමදෙනාටම වටිනා සුමధుර ධර්ම දේශනාවක් පවත්වන්නට යෙදුණු රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික ගෞරවනීය අපේ හංවැල්ලේ මේ දහංකර අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේටත් උදා වුණු 2026 වර්ෂය නිදුක් නිරෝගී මත් දීර්ඝායු සම්පත්තීන් ලැබෙන 5000ක් කල් පවතින සම්බුද්ධ ශාසනය වින්සා සතාධික කාලයක් බබලවන්නට උන්වහන්සේටත් තුනුරුවනේ අනන්ත ආශිර්වාදීම සැලසීවා. සියලු දෙවියන්ගේ රැකවරණය විජයශ්‍රී ජයශ්‍රී බෝධි රාජානන් වහන්සේගේ ආශිර්වාදයේ සැලසීවා. ධර්මාවබෝධයම පසක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.